හරි එන පුතේ හැමෝටම ආයිබුවන් එන පුතේ දැන් අද අපේ මේ අද දවසේ මේ ලයිව් එකේ වැඩසටහනේ බලාපොරොත්තුව තමයි දැන් මේ ගිය සතිවල පළාත් විභාග තිබ්බා උසස් පෙළ 2025 විභාගයට පෙනී සිටි දරුවන්ට. ඒකට ඒ පළාත්වල මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස කීපයක් දරුවන්ට පිළිතුරු සහිතව ලකුණු ලැබෙන ආකාරයත් එක්කම පැහැදිලි කරමින් ළමයාත් එක්ක පොඩි පැහැදිලි කිරීමක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. එහෙනම් මම ඒකේ අද දැන් මේ අද කතා කරන ලයිව් එකේදී මම ප්‍රධාන අභ්‍යාස දෙකක් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙලා ඒකේ ලකුණුකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර පුතාලා දැන් මේ වෙනකොට දන්නවා උසස් පෙළට ජාතික විභාගයේ ගිණුම් කරන විෂයේ මාතෘකා 16 පදනම් වෙමින් ප්‍රධාන ගණන් 5ක් ඔයා පිළිතුරු සැපිය යුතුයි. එතකොට ප්‍රශ්න පත්‍රය තුල පුතේ ලැබෙන මුළු ගණන් ප්‍රමාණය ගණන් 6යි. එතකොට මේ ගණන් 6 සාමාන්‍යයෙන් ලැබෙන්නේ පුතේ මෙන්න මේ වගේ ගණන් 6ක් ඔයාට එනවා මුළු ගණන් 6යි. මේ ගණන් 6 පළවෙනි ගාන අනිවාර්යයි, දෙවෙනි ගාන අනිවාර්යයි, තුන්වෙනි ගාන තෝරා ගන්න පුළුවන්, හතරවෙනි ගාන තෝරා ගන්න පුළුවන්, පස්වෙනි ගාන තෝරා ගන්න පුළුවන්, හයවෙනි ගාන තෝරා ගන්න පුළුවන්. එතකොට තෝරාගෙන පුතේ මේකට ලකුණු 20යි, මේකට ලකුණු 20යි, මේ එකකටත් ලකුණු 20යි. 20 ගාන ඔයා ගණන් 5කට උත්තර දුන්නාට පස්සේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100යි. අතර පුතේ මේ ගණන් හැදෙන ස්කීම් එකේ සාමාන්‍යයෙන් ජාතික විභාගයේ මේ පළවෙනි ගාන හැදෙන්නේ සමාගම් ගිණුම්කරණය ආශ්‍රිතව. සමාගම් ගිණුම්කරණයෙන් හැදෙනවා තනි ගානක් ලැබෙනවා ලකුණු 20යි. දෙවෙනි අනිවාර්ය ගාන වලට ලැබෙන පුතේ කලමනාකරණ ගිණුම්කරණය ආශ්‍රිතව. අතර මේකේ ආයනු කියලා කොටස් දෙකක් එනවා. සාමාන්‍යයෙන් අයන්නට ලකුණු 30යි, ආයන්නට ලකුණු 10යි, ලකුණු 40යි. මේ ලකුණු 42ට බෙදිලා තමයි පුතා මේකටත් ලකුණු 40යි 20ක් බවට පත් වෙන්නේ. ඒතර මේ තුන්වෙනි ගාන හැදෙනකොට පුතේ තුන්වෙනි ගානේ අයනු සහ ආයනු කියලා කොටස් දෙකක් එනවා. අයන්නට ලකුණු 30යි, ආයන්නට ලකුණු 10යි, මුළු ලකුණු 40යි. අන්න හිතේට පුතේ මේ තුන්වෙනියට ලැබෙන ගාන තමයි අපි දැන් අද මේ ඒ වගේ ගානක් සාකච්ඡා කරන්න යන්නේ. ඒ තුන්වෙනි ලැබෙන ගාන ගොඩක් වෙලාවට ගොඩනගන්නේ පුතා මේ අයනු කියන කොටසට සමීකරණ ආශ්‍රිත අභ්‍යාසයක් එනවා. ඊට පස්සේ ආයන්නට ලාභ අරමුණු කරනුගත් මාතෘකා වාසිත අභ්‍යාසයක් එන්න පුළුවන්. අතර පුතා මේ හතරවෙනි ගාන සාමාන්‍යයෙන් ඔයාලගේ විභාග මට්ටමේ ඒකෙත් ආයනු කියලා කොටස් දෙකයි ලකුණු 40යි, ආයන්නට ලකුණු 30යි, ආයන්නට ලකුණු 10යි. එතකොට 40ක් වෙනවා. ඒකෙත් පුතා මේ අයනු කොටසට ජර්නල් ආශ්‍රිත ගානක් ලැබෙනවා. ඊට පස්සේ ආයන්නට ආයෝජන තීරණ හෝ ඒ 15 වෙනි පාඩම ආන්තික පිරිවේ ආශ්‍රිතව අභ්‍යාසයක් ලැබෙන්න පුළුවන්. එතකොට පස්වෙනි ගානටත් පුතා අයන්නට ලකුණු 30යි, ආයන්නට ලකුණු 10යි. එතකොට මුළු ලකුණු ප්‍රමාණය 40ක් වෙනවා. අය පස්වෙනි ගානට හැදෙන්නේ හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. එතකොට ඒකේ ලකුණු 20ක් වෙන්නත් පුළුවන්. ඒ ගාන මේකට 20ක් ඇවිල්ලා 21ක් වෙන්නත් පුළුවන්. එතකොට හවුල් ව්‍යාපාරයි ආන්තික පිරිවේයි මේ දෙකට සූදානම් වෙනවා. හයවෙනි ගානත් පුතා අයනු කියලා කොටස් දෙකක් එනවා. අයනු කියන එකට ලකුණු 30යි, ආයනු කියන එකට ලකුණු 10යි. එතකොට ලකුණු 40ක් වෙනවා. නැත්තම් පුතා මේ දෙක 20 ගණන් දෙකක් වෙන්නත් පුළුවන්. එතකොට මේ හයවෙනි ගානට මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධ අභ්‍යාසයක් තමයි එන්නේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයි ඊට පස්සේ මෙතෙන්ද පුතා සාමාන්‍යයෙන් අනුපාත ඒ ආශ්‍රිත අභ්‍යාසයක් එන්න පුළුවන්. ඒතර පුතේ මම දැන් මේ අද ඔයාට මේ කරන ලයිව් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ විභාගයට ලැබෙන තුන්වෙනි ගානක්. තුන්වෙනි ගාන සමීකරණ ආශ්‍රිත ගානක් ලකුණු 30 ගානක් තමයි මම දැන් ඔයත් එක්ක මේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයේ පිළිතුර සපයලා ඒකේ ලකුණු කරණයක් එකතු කරලා ලකුණු දෙන්න යන්නේ. පුතාලට පුළුවන් මේක මේ ඔයාලට මේක දැන් මේ පේපර් එක ඔබ හදලා තියෙන දරුවෙක් නම් ඔබට පුළුවන් හදලා තියෙන පේපර් එක ළඟට අරගෙන මේකේ පිළිතුරු සාකච්ඡා කරද්දී චෙක් කරගන්න. හදලා නැති දරුවෙක් නම් පළමුව ඔබට මගේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔන්න මම දාලා තියෙනවා මේ පේපර් එකේ ගණන් දෙක මේ සාකච්ඡා කරන ගණන් දෙක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා එතකොට ඔයාලට පුළුවන් මේ Google Drive එක හරහා ගිහිල්ලා අදාළ ගණන් දෙක ඩවුන්ලෝඩ් කරගෙන ඒ දෙක හදලා ඔබට පුළුවන් මාත් එක්ක මේකේ පිළිතුරු චෙක් කරගෙන සම්බන්ධතාවයට එන්න. හරි. එහෙනම් පුතේ අපි කෙලින්ම යන් අභ්‍යාසයට මෙන්න මෙහෙමයි ගණන් හදලා නැති දරුවෙක් පළමුව ඒක හදලා ඊළඟට වීඩියෝ එක බැලුවා නම් වඩා හොඳයි. එහෙම නැති දරුවෙක් නම් හදලා තියෙන දරුවෙක් නම් මේ ලයිව් එකේදීම මාත් එක්ක පිළිතුරත් එක්ක බලාගෙන ගියාට කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ මම කෙලින්ම ගානට එනවා මේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ කියනවා මෙන්න මේ වගේ ගානක්. අයන්න ලකුණු 30 ගානක්. මේක කියන පුතා ප්‍රභා සේවා ව්‍යාපාරයක්. ඔන්න ප්‍රභා කියන එක නා පුතේ සේවා ව්‍යාපාරයක් කරන්නේ 2025 4යි පළවෙනි දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පහත පරිදි විය. ඒතර ඔයාලට දීලා තියෙන පුතේ මෙයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක්. ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වගකීම් හිමිකම් වර්ගීකරණය කරලා දීලා තියෙනවා. මේකේ වැදගත්ම වාක්‍යයක් කියනවා පුතේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් තමයි මෙන්න මේ ප්‍රභා කියන කෙනාගේ ව්‍යාපාරය. ඒතර ඔබ දැනගන්න ඕන පුතා ගොඩක් වෙලාවට වර්තමානයේදී ව්‍යාපාර වැට්ස් ගන්නු සඳහා ලියාපදිංචි වෙනවා. ඒතර වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක්
වැට් ආශ්‍රිත ගනුදෙනු කරද්දී වැට් තොරතුරුත් වෙන්වෙන්ව නිරූපණය වෙන පරිදි තමයි මේ අභ්‍යාසවලදී අපි ගිණුම් කරන කටයුතු කරන්නේ. ඒතර පුතාලට සිද්ධ වෙනවා මේ දීලා තියෙන සමීකරණ අභ්‍යාසෙත් වැට් කියන තොරතුරු වෙන් කරමින් අභ්‍යාසයට පිළිතුරු සැපීමක් කරන්න. ඒකල පැහැදිලිවම කියන පුතා මේ අතර සපයන සෑම සේවාවක් සඳහාම. එතකොට මෙයා සේවා සපයන ව්‍යාපාරයක්. මෙයාලා ගනුදෙනු කරුවන්ට සේවා සපයනවා. මේ සපයන සෑම සේවාවක් සඳහාම සපයන සේවාවේ වටිනාකමින් ඒ සේවාව මුදලට සැපෙව්වත් ඒ සේවාව ණයට සැපෙව්වත් සපයන සෑම සේවාවකින්ම පුතා මෙයා අනිවාර්යයෙන්ම 5% වැඩ් බද්දක් එකතු කරලා සේවාව සැපිය යුතුයි. එතකොට ගනුදෙනු කරුට සපයලා ලබා ගන්න සේවාවේ වැඩ් බද්ද මෙයා බැඳිලා ඉන්නවා ලියාපදිංචි වෙලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ ගෙවීම් කටයුතු කරන්න. එතකොට ව්‍යාපාරික පුතාලට තේරෙන්න ඕන වැට් ආශ්‍රිත ව්‍යාපාරයක් නම් අපිට දීලා තියෙන්නේ. එයාට වගකීමක් තියෙනවා ඒ අදාළ එකතු කරගත් ගනුදෙනු කරුගේ වැට් ප්‍රමාණය නැවත රජයට ගෙවන්න. අන්න ඔය නිසා තමයි පුතා මේ ගානේ සමීකරණය අපිට ලබා දීලා තියෙද්දි ගෙවිය යුතු වැට් කියලා වෙනම තීරුවක් ලබා දීලා තියෙන්නේ. දැන් පුතේ පළමුව අපි මේ ගාන හදද්දි කළ යුතු දෙයක් තමයි මේ ගානේ පළමුව පුතා ආරම්භක ශේෂ ටික දාගන්න ඕන. ඒ කියන්නේ මේ ගානේ ආරම්භය අපිට දීලා තියෙනවනේ ශේෂ ටික පුතේ. අන්න ඒක අපි දාගන්න ඕන ආරම්භක ශේෂ ටික. මෙන්න මේක උඩින්ම මම දාගන්න පුතේ මෙන්න මේ හරියේ. මෙතන ආරම්භක ශේෂ කියලා උඩින්ම ලියලා පුතා. මෙන්න මේ සමීකරණ වඩුව ඔබ රූල් කරලා තිබිය යුතුයි. මේ සමීකරණය වගුව ඔබට ලබා දීලා තියෙන අභ්‍යාසයේ පහලින්ම දීලා තියෙනවා. ඒකේ තියෙනවා පුතේ වත්කම් වල තියෙනවා මෙන්න මේවා වත්කම් වල කාර්යාල උපකරණ ඊට පස්සේ සේවා තොග මොකද මෙයා සේවා ව්‍යාපාරයක් ඉන්න වෙළඳ ලැබිය යුතු දේ ඊට පස්සේ පුතේ බැංකු මුදලින් සිදුවන ගනුදෙනු ලියන්න ඕන ගෙවිය යුතු වැට් පුතේ මෙතන ගෙවිය යුතු වැට් විය යුතුයි සමීකරණේ ලබා දීලා තියෙන පළාත් පේපර් එකේදීම මේක print වෙලා තියෙන්නේ ගෙවිය යුතු කියන වචනේ විතරයි. නමුත් පුතේ එතන ගෙවිය යුතු වැට් කියන වචනේ එකතු කරලා ගත යුතුයි ඔබ. එතන නිවැරදි විය යුතුයි පේපර් එක. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු දේ ඔය කියන්නේ පුතේ ණය හිමියෝ අවසානින් හිමිකම නිරූපණය කළ යුතුයි. අපිට පුතේ ගාන දීලා තියෙන්නේ අභ්‍යාසයේ දහස් වලින් මම මුලින්ම පෙන්නනවා රුපියල් 1000 කියන අදහස මේ උඩින්ම. ඒතර අපි ගාන හදනකොට පුතේ 0.3 ඉවත් කරලා තමයි මේ ගාන හදාගෙන යන්නේ. දැන් පුතා ඉස්සෙල්ලාම එහෙනම් ඔබ මේකේ ශේෂ දාගන්න ඕන. බලන්න පුතේ කාර්යාල උපකරණ කියලා අපිට දීලා තියෙනවා ගානේ 270000ක් වරහන් ඇතුලේ පිරිවය. නමුත් වටිනාකම ඉදිරියෙන් තියෙන පුතේ 250යි. ඔබ එතන තේරුම් ගන්න ඕන මේ කාර්යාල උපකරණයේ පිරිවය පුතා 270000යි. නමුත් එය වටිනාකම දීලා තියෙන 250 කියන එකේ අදහස 270ට තිබ්බ එක අද වෙනකොට 250යි තියෙන්නේ 20ක් ක්ෂය වීමකට ලක් වෙලා තියෙනවා කියලා තමයි එතන ව්‍යංගාර්ථයෙන් දීලා තියෙන්නේ. ඒතර පුතේ සමීකරණයකදී ඔබ මෙතන වත්කමක අගය දාගන්නකොට දාගත යුත්තේ අදාළ වත්කමේ සුද්ධ අගය හෙවත් ධාරණ අගය. එහෙනම් පුතාලා මෙතන දාගන්න කාර්යාල උපකරණ වල ආරම්භක ශේෂය 250යි. 250යි. සේවා තොගවල තියෙනවා පුතා 150යි. 150යි ආරම්භක ශේෂ. වෙළඳ ලැබිය යුතු දෑ කියන එකේ තියෙනවා පුතා 50යි. වෙළඳ ලැබිය යුතු දෑ කියන එකේ කීයද 50යි. බැංකු ශේෂය තියෙනවා පුතා 70යි. 70යි. එතකොට පුතේ ඔය ඔක්කොම ටික එකතු කරාම වත්කම් 520යි. ඒ 520 තමයි මේ වෙන් කළ ලියාගෙන ඉන්නේ. ඊට පස්සේ පුතේ ගෙවිය යුතු ගිණුම් වල දැම්මොත් ඔයා ගෙවිය යුතු වැට් එක මෙතන දාගෙන තිබිය යුතුයි 20යි. ගෙවිය යුතු වැට් එක 20යි. ඊට පස්සේ පුතේ තියෙනවා මේකේ වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ අපේ ණය හිමියෝ ඒකට දාගන්න ඕන පුතා 40යි. මෙතෙන් දෙනවා 40යි. ඊට පස්සේ පුතේ ඔයාට අවසානයේ හිමිකමේ වටිනාකම දීලා තිනවා 460යි. 460යි. අන්න ඒකත් මෙතන දාගන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඔයා මේකේ වටිනාකම දාගෙන තියෙන්නේ. වටිනාකම දාගෙන තියාගන්න ඕන ඔය විදිහට. ආරම්භක ශේෂය. ඊට පස්සේ පුතේ අපි පස්සේ මේකේ ලකුණු කරණය කරමු අභ්‍යාසයේ අවසන් වල ලකුණු ලැබෙන විදිය. මුළු ලකුණු 30ක් කොහොමද ඔයාට බෙදලා යන්නේ කියන එක අපි පස්සේ බලමු. එහෙනම් පුතේ දැන් අභ්‍යාසය අපි කතා කරගෙන යමු. ඔබට දීලා තියෙනවා පළමුවෙන්ම මෙන්න මේ වගේ 2025 අප්‍රේල් මාසයේ තුලදී සිදු වූ ගනුදෙනු හා සිදුවීම් පහත පරිදි විය. පුතේ පළවෙනි ගනුදෙනුව 4.3 මම මෙතන නිකන් දිනෙත් දාන්නම් පුතේ අයිනික ඔයාලට බලා ගන්න ලේසි වෙන්න 4.3 කියන ගනුදෙනුව තමයි පළවෙනි ගනුදෙනුව බවට පත් වෙන්නේ 4.3 ගනුදෙනුවේදී කියනවා 120ක් මම දහස් වලින් කියන්නේ පුතේ 120කට මම සේවා සැපීමක් කරා කියලා කියනවා. එහෙනම් පුතේ මම දැන් ඔන්න සේවාවක් සපයනවා කියද්දී දරුවෙක් මේක 120යි කියලා ගිණුම් ගත කිරීමට යොදාගත්තොත් පුතේ වැරද්දක් වෙනවා. මොකද උඩම වාක්‍යයේදී කියනවා මෙයා සේවා සපයන සෑම වෙලාවෙදී අමතර 105ක් මේ සඳහා එකතු කළ යුතුයි වැට් වෙනුවෙන්. එහෙනම් පුතේ 120ට පළමුව අපි 105ක් දාලා වැට් ප්‍රමාණයක් එකතු කරනවා. 120ට 105 කියන්නේ පුතේ 10ක් දැම්මොත් 12ක් වෙනවා. 5ක් කියන්නේ දෙකට බෙදුවට පස්සේ 6ක් වෙනවා. එහෙනම් පුතේ මම මේ සපයන සේවාවේ වටිනාකම විය යුත්තේ
120ට තව 6ක් ඇඩ් කරලා 126ක සේවාවක් සපයලා තියෙන්නේ මුදලට. එහෙනම් පුතේ මට මුදල් ලැබිය යුතුයි. එහෙනම් මට මුදල් ආදායමක් බිහිවිය යුතුයි. අන්න ඒ මුදල පුතා මෙන්න මේ බැංකු කියන තීරුවට ඔයා එකතු කරලා තියෙන්න ඕනේ ධන කියලා 126යි. 126ක් එකතු කරලා තියෙන්න ඕනේ. 120 නෙවෙයි 6ක් එකතු කරපු 126 තියෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ එතකොට මේ සේවාව සැපෙව්වට පස්සේ ඒ සේවාව සපයගත්තම අපිට ආදායමක් බිහි වුණා. එහෙනම් ඒ ආදායම නිසා මෙන්න මේ හිමිකම වැඩි විය යුතුයි. හැබැයි පුතේ මේ හිමිකම වැඩි විය යුත්තේ ආයතනයේට බිහි වෙන්නා වූ ආදායමෙන්. ඒ කියන්නේ 126ක්ම දැන් අපිට ආදායමේ නැහැ. හේතුව පුතේ මේක 6ක වැට් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පුතා ඔයා මේකේ එකතු කරගත්ත රුපියල් 6 වැට් ප්‍රමාණය රජයට ගෙවිය යුතුයි. රජයට ගෙවන කම්පුතේ වැට් එක වගකීමක්. එහෙනම් මෙන්න මේ ගෙවිය යුතු වැට් කියන එකට එකතු කළ යුතුයි අමතර 6ක්. ධන 6ක්. ධන 6ක් එකතු කළ යුතුයි. 6ක් එතෙන්ට එකතු කළ යුතුයි. ඊට පස්සේ පුතේ මේකෙන් ඔයාලට බිහි වුණා 120ක ආදායම. ආදායමෙන් තමයි ඔයාගේ හිමිකම වැඩි වෙන්නේ. එහෙනම් හිමිකම් තීරුවට එකතු කරන්න ඕන පුතා. හිමිකමට 120ක ප්‍රමාණයක් ඔයා එකතු කළ තිබිය යුතුයි. හිමිකමට එකතු කරන්න පුතා 120ක් හිමිකමට එකතු වෙනවා. 120යි. හිමිකමට එකතු වෙනවා 120යි. පළවෙනි ගනුදෙනුව පුතා මෙන්න මෙහෙම තමයි ඔබ නිවැරදිව පිළිවෙල කරලා තිබිය යුත්තේ. පළවෙනි ගනුදෙනුව. හරි. ඊළඟට බලමු පුතා ඊළඟ ගනුදෙනුවේ මොකක්ද දෙන්නේ කියලා. ඊළඟ ගනුදෙනුවේ ඔයාලට කියනවා 4.5 ගනුදෙනුවේ 4.5 ගනුදෙනුව මෙතන තියෙන්නේ. ගනුදෙනුව අංක 2 4.5. ඒකේ කියන පුතේ ලකුණු කළ මිල 23ක් වූ සේවා භාණ්ඩ තොගයක් 20ට ණයට ගත්තා. පුතේ ලකුණු කළ මිල කියලා කියන්නේ මාකට් එකේදී ගහලා තියෙන දාන. මාකට් ප්‍රයිස් එක. අපි ගනුදෙනු කරන්න ගියාට පස්සේ පුතේ ගනුදෙනු කරන්නේ ලකුණු කරපු මිලට නෙවෙයි. මිලක් ගහලා තිබ්බට අපිට එයා බඩු දෙනකොට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. දැන් මෙතන ඔයා තේරුම් ගන්න ඕන 23ක භාණ්ඩයක් උනත් වෙළඳ පොළට ගිහිල්ලා භාණ්ඩය ගන්නකොට අපි ගෙවලා තියෙන පුතේ ගෙවිය යුත්තේ රුපියල් 20යි 20000යි. ඒ කියන්නේ පුතේ මම ගනුදෙනුව ගිණුම් ගත කිරීමට යොදාගත යුත්තේ 20යි. 23 නෙවෙයි ඔයා සටහන් කළ යුත්තේ. ඒකේ 23ත් 20ත් අතර වෙනසට අපි කියනවා වෙළඳ වට්ටම. නේ වෙළඳ වට්ටම ගිණුම් කරන්නේ කවදාවත් සටහන් කරන්නේ නැති තොරතුරක්. ඒ නිසා පුතා ඔයා මෙතන සටහන් කළ යුත්තේ 20ක්. එහෙනම් පුතේ ඒක ගනුදෙනුව ගේනකොට සේවා තොග වැඩි කරන්න 20ක්. සේවා තොග වැඩි වෙනවා 20ක්. ඒක ණයට ගත්ත නිසා වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා කීයකින්ද 20කින් වැඩි වෙනවා. 20කින් වැඩි වෙනවා. ඔන්න ඕක තමයි පුතේ ඔබේ දෙවෙනි පිළිතුරු බවට පත් වෙන්න ඕන. දෙවෙනි ලයින් එකේ උත්තරේ. 23න් 20ක් අයින් කළා එන 3 කොහෙමත් සටහන් කරන්නේ නැහැ. වෙළඳ වට්ටම පුතා account වලදී අපි කියනවා ගිණුම්ගත නොවේ. ගිණුම්ගත නොවේ. හරි පුතේ. දැන් යන් අපි එහෙනම් තුන්වෙනි ගනුදෙනුව ඒක 4.8 කියන ගනුදෙනුව විදියට ඒක යන්නේ තුන්වෙනි ගනුදෙනුව. ඒක කියන පුතේ අපි පස්වෙනිදා ලබාගත් භාණ්ඩ තොගෙන් අඩක් සැපයුම් කරුට ආයෙ යවුවා. ගත්ත භාණ්ඩ පුතා රිටර්න් කරා කියලා කියන්නේ. රිටර්න් කරද්දී මේ සටහන් කළ සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන් තැබිය යුතුයි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වැඩි වූ තොගය අඩු වෙනවා. දැන් භාගයක් නිසා පුතා මෙතනින් අඩු වෙන්න ඕන 10ක්. එහෙනම් තොගෙන් අඩු කරන්න පුතේ 10ක්. තොගෙන් 10ක් අඩු වෙනවා. තොගෙන් 10ක් අඩු වෙලා අපේ තිබ්බ ණයහිමියගෙමුත් පුතා 10ක් අඩු වෙනවා. ණයහිමියගෙමුත් 10ක් අඩු වෙනවා. මෙතනෙමුත් 10ක් අඩු වෙලා මෙතනෙමුත් 10ක් අඩු වෙනවා. හරි. ඔක තමයි පුතේ තුන්වෙනි ගනුදෙනුවට පිළිතුරු බවට පත් වෙන්නේ. හරි පුතා ඊළඟට බලමු 4.12. ඊළඟට බලමු 4.12. 4.12 කියන ගනුදෙනුව හතරවෙනි ගනුදෙනුව. හතරවෙනි ගනුදෙනුවදී කියන පුතේ වෙළඳ ලැබිය යුතු දෑවලින් ඒ කියන්නේ ණයගැතියන්ගේ 15ක වටිනාකම පියව ගන්න 14000ක මුදල් ලැබුණා. ඉතිරිය ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ ලෙස කපාහල යුතුයි. අන්න පුතේ හානි කරන ලාභ කියන්නේ අලුත් විෂය නිර්දේශයේ තියෙන වචනය. වෙළඳ ලැබිය යුතු ගිණුම් කියන්නේ ණයගැතියෝ. ණයගැතියන්ගෙන් හානි කරන ලාභයක් ඇති වුණා කියන්නේ පුතේ බොල් ණය බවට පත් වුණා කියන එක. දැන් වචනේ වෙන්නේ පුතේ හානි කරන අලාභ. ඒතර එයා තේරුම් ගන්න අපිට රුපියල් 15ක ණයගැතියෙක් ඉන්නවා. එයා 14ක් දීලා තිනවා. එකක් අපිට දීලා නැහැ. ඒක අපිට පාඩුවක් බවට පත් වුණා කියලා කියන්නේ. ඒතර එයා සමීකරණය දානවා පුතා මේ 4.12 ඔයාගේ බැංකුවට එකතු කරනවා. බැංකුවට එකතු කරන්න පුතේ 15ක්. බැංකුවට එකතු කරන්න 15ක්. 15ක් නේ පුතේ බැංකුවට එකතු කරන්න ඕන 14ක්. බැංකුවට ලැබෙන්නේ 14යි. 14ක් බැංකුවට එකතු වෙන්න ඕන. ඊට පස්සේ පුතේ ඔයාගේ වෙළඳ ලැබිය යුතු දෑ කියන එකෙන් අඩු කරන්න පුතා 15ක් අඩු වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ කියන එකෙන් 15ක් අඩු වෙනවා. 15ක් අඩු වෙලා යනවා. දැන් පුතේ මේ දෙකේ වෙනස 1යි කියලා අපි අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් 1 කියන්නේ පුතේ මේකේ අදහස තමයි පාඩුව හානි කරන අලාභය. ඒක වියදමක් නිසා හිමිකමෙන් අඩු වෙන්න ඕන 1යි. හිමිකමෙන් අඩු වෙන්න ඕන 1යි. ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔයාගේ හතරවෙනි ගනුදෙනුවේ පිළිතුර විය යුත්තේ. අදගෙන පුතේ 4.15. 4.15. 4.15ට අදාළ වෙන්නේ පස්වෙනි ගනුදෙනුව. ඒකේ කියනවා පුතේ මෙන්න මේක හොඳ ගනුදෙනුවක් මෙතන තියෙනවා. හරිද පුතේ මෙතන තියෙන හොඳම ගනුදෙනුවක් මෙතන. නිසා දරුවෝ හොඳට මේක බලා ගන්න. මේක හොඳට බලා ගන්න ඕන ගනුදෙනුවක්. මට පෙර වැඩත් හදලා පෙන්නන්න පුළුවන් වෙයි.
මේක කියනවා පුතේ මෙන්න මෙහෙම එකක්. පිරිවැය 45ක් වූ කාර්යාල උපකරණ මිලදීලා ගත්තා. 45ක කාර්යාල උපකරණ ගත්තා. ඒක ගේන්න රුපියල් 3ක් මට වියදම් වුණාලු. හයි කරගන්න රුපියල් 2ක් වියදම් වුණාලු. ඒතකොට පුතාලා තේරුම් ගන්න මේ කාර්යාල උපකරණය මම ගත්තේ 45කට උනත් ඒක ගෙනෙල්ලා හයි කරගෙන පාවිච්චි කරන්න සූදානම් කරගන්නකොට පුතා තවත් වියදම් දෙකක් දරලා තියෙනවා. එහෙනම් පුතා ඒ දෙකත් අදාළ මිලටගත් වත්කමේ වටිනාකමට එකතු විය යුතුයි. එහෙනම් පුතේ 45යි අර කියන 3යි මේ හයි කරගත්ත දෙකයි එකතු කරාම මම අරන් තියෙන වත්කමේ මුළු වටිනාකම වෙනවා පුතා 50ක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ පළමුව කළ යුත්තේ ඒ ගනුදෙනුවේ ඔන්න ඔය 50 සටහන් කරන එක. 50 සටහන් කරන එක. ඒ කියන්නේ පුතේ 50 සටහන් කරනවා කියලා කියන්නේ 50කට අපි 50කට අරන් තියෙනවා උපකරණයක්. හරිද? එතකොට මේ 50 දරුවෝ සටහන් කරද්දි වෙන වෙනම සටහන් කිරීම කරලා තියෙනවා වෙන්න පුළුවන් 45 වෙනම 3 වෙනම 2 වෙනම එහෙම. ගැටලුවක් වෙන්නේ නැහැ පිළිතුරට නිවැරදි කියලා ලකුණක් දෙයි. නමුත් පුතේ එකතු කරලා ගත්තොත් 45ට අර පහත් එකතු වුණාම 50ක් බවට පත් වෙනවා. පළමුව ඔබ මේක සටහන් කරන්න කාර්යාල උපකරණ තීරුවට එකතු කරන්න පුතා 50ක්. කාර්යාල උපකරණ තීරුවට 50ක් එකතු වෙනවා. මෙන්න මේ කාර්යාල උපකරණ කියන තීරුවට 50ක් එකතු වෙනවා. 50ක් ඇඩ් වෙනවා. 50ක් ඇඩ් වෙනවා. ඒකල පුතේ මුදල් වලින් කියන්නේ 50ක් බැංකුවෙන් 50ක් අඩු කරන්න. බැංකුවෙන් 50ක් අඩු වෙනවා. බැංකුවෙන් 50ක් අඩු වෙලා කාර්යාල උපකරණ වලට පුතේ 50ක් එකතු වෙනවා. 50ක් එකතු වෙනවා. ඔහොම තමයි එන්න ඕන පළවෙනි ගනුදෙනුව. 50. දැන් පුතා ඊට පස්සේ ඔයා කරන්න ඕන වැඩේ තමයි මේකේ තවත් වාක්‍යයක් තියෙනවා. මේ අලුතින් ගත්ත එකේ සුන්බුන් නගේ පුතා දෙකයිලු. අපි සුන්බුන් නගයක් කියලා කියන්නේ ගත්ත වත්කම යම්කිසි නිශ්චිත කාලයක් පාවිච්චි කරාට පස්සේ පාවිච්චි කරලා ඒ කාලේ ඉවර වුණාට පස්සේ එයාගේ වෙළඳ පොලේ වටිනාකමට අපි කියනවා සුන්බුන් නගේ කියලා. කියන්නේ මේ ගත් එක කවදා හරි පාවිච්චි කරලා ඉතුරු වෙන්නේ රුපියල් 2000කටලු. මෙයාගේ ඵලදායී ජීව කාලය අවුරුදු 2යිලු. ඒ කියන්නේ පුතේ මෙයාගේ ප්‍රයෝජන ගන්න අවුරුදු 2යි බවදී ඇස්තමේන්තුවක් කරාලු පුතේ ගත්ත දවසේ. ඒ ටික සමීකරණේ දාන්නේ නේ. ඒකෙන් මම වෙන දෙයක් කරගන්නවා. ඒකල කියන පුතේ දැන් මේක මේ අලුතින් ගත්ත පනහනේ. මේ කලිමුත් තිබ්බනේ අපි ගාව කාර්යාල උපකරණ. ඒවටත් ඔයාලට වාක්‍යයක් දීලා තිනවා. ඒ තිබ්බේ වගේ ඵලදායී ජීව කාලය අවුරුදු 3යිලු සුන්බුන් නගයක් නැල්ලු. පුතා දැන් ඔයා වැඩක් කරගත යුතුයි. ඔය දීලා තියෙන තොරතුරු ටික පාවිච්චි කරලා ඔයාට ඔය ලබා දීලා තියෙන තොරතුරු ටික ඇතුළත් කරලා ඔබ ගණනය කරගත යුතුයි මේ අදාළ වත්කමේ ෂය වීම ගණනය කළ යුතුයි. එහෙනම් පුතා ෂය වීම ගණනය කිරීමක් කරගන්න යන්න. ෂය වීම. ඔයා ෂය වීම හදා ගන්න ඕන. ෂය හදා ගන්න හැටි බලන්න. සාමාන්‍ය පුතේ ෂය හදන සූත්‍රයක් තියෙනවා. මේ කලුතීම බලන දරුවෙන් නම් බලා ගන්න. අපි සාමාන්‍යයෙන් මේ ගෙවි යාමේවත් ෂය හොයන්නේ පුතේ මෙන්න මෙහෙම. වත්කමක ෂය හොයන්නේ අදාළ වත්කමේ පිරිවැයෙන් අපි අඩු කරනවා පුතා සුන්බුන් අගය. පිරිවෙන් අඩු කරනවා සුන්බුන් අගය. ගත්ත මිලෙන් අඩු කරනවා ගානේ අපිට දෙන සුන්බුන් අගය. ඒකල අපි මෙයාව බෙදනවා පුතා. මෙයාගෙන් ප්‍රයෝජන ගන්න කාලය අපි ඔකට කියනවා පුතේ ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලෙන් බෙදන්න ඕන. දැන් පුතේ මෙතන මට තොරතුරු දෙකක් දීලා තියෙන නිසා මම අවස්ථා දෙකකදී ෂය හදන්න ඕන. මම ඉස්සරහම ඔයාලට හදලා පෙන්නනවා. අර අලුතින් ගත් එකේ ෂය. අලුතින් ගත් එකේ ෂය බලන්න. අලුතින් ගත් එක රුපියල් 50යි පුතේ අතන. එයින් ඒ 50 මම ආදේශ කරනවා 50ක එකක් මම ගත්තා. ඒකේ සුන්බුන් නගය 2යි. සුන්බුන් නගය 2යි. මොකද දීලා තියෙනවා මේ ගානේ 50න් දෙකක් අඩු කළා ඵලදායී ජීව කාලය පුතේ කියනවා අවුරුදු වලින් මෙතන දීලා තියෙනවා ඵලදායී ජීව කාලය මේ ගානේ ඔයාලට පැහැදිලිවම කියනවා පුතේ ඵලදායී ජීව කාලය අවුරුදු 2යි. අවුරුදු 2යි පුතේ දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. දැන් පුතාලා බලන්න මේක මෙහෙම බෙදලා ගත්තම 50න් දෙකක් අඩු කරාම 48යි 48 දෙකෙන් බෙදුවම පුතා පිළිතුරක් එනවා 24යි 24යි කියලා එනවා. එහෙනම් පුතේ මේ අලුතින් ගත් එකේ ෂය වීම ලෙස අපිට ගන්න හිතෙනවා 24ක්. හැබැයි දරුවෝ හදිස්සියට ඔයා මේක 24ක් කියලා අරන් ගිහලා අර කිව්වොත් අභ්‍යාසයේ වැරද්දක් වෙන්න පුළුවන්. හේතුව මොකද්ද දන්නවද? මේ 24 කියන්නේ පුතේ අවුරුද්දක ෂය. අවුරුද්දක මොකද අවුරුදු දෙකක් නම් පාවිච්චි කරන්නේ එක අවුරුද්දකට 24යි. හැබැයි පුතේ අපි අභ්‍යාසයෙන් හදන්නේ මාසෙකට. එහෙනම් මේ 24 නැවත මාසික ෂය බවට පත් කළ යුතුයි. මාසික ෂය කරන්න පුතා 24 බෙදනවා මාස 12න්. 24 බෙදන්න උන මාස 12න්. 24 මාස 12න් බෙදුවට පස්සේ ඔයාලට එනවා පුතා හරියට මේක මාසයකට ෂය වෙනවා දෙකක්. එක මාසයකට ෂය වටිනාකම බවට පත් වෙන්න ඕන දෙකක් බවට පත් වෙන්න ඕන. මේ කියන විදිහට එක මාසයක ෂය දෙකයි. 24 50න් දෙකක් අඩු කරා 48ක් ආවා 48ට අපිට දීලා තියෙනවනේ අවුරුදු දෙකයි කියලා තියෙනවනේ ගානේ. ඒතර පුතේ අවුරුදු දෙකෙන් අපි බෙදුවා. අපි අවුරුදු දෙකෙන් බෙදුවට පස්සේ ඒ අවුරුදු දෙකට අදාළව මෙයාගේ උත්තරේ 24ක් ආවා.
මේ 24 කියන්නේ පුතේ අවුරුදු එක අවුරුද්ද මෙතන 24 කියන්නේ එක අවුරුද්දක්. එක අවුරුද්දක්. එක අවුරුද්දක් කියන්නේ මාස 12ක්. එතන මේ 24 අපි මාස 12න් බෙදලා ගත්තට පස්සේ එක අවුරුද්දකට ෂෙයා ප්‍රමාණය වෙනවා පුතා දෙකක්. දෙකක්. එක අවුරුද්දකට දෙකයි. එහෙනම් පුතේ එක අවුරුද්දකට ෂෙයා දෙකක් බවට පත් වෙනවා. දැන් ඕකත් හදලා තවත් කෙනෙක්ගේ ෂෙයා හදා ගන්න තියෙනවා. මේ එක්කෙනෙක්නේ. මේ එක්කෙනෙක් තව එක්කෙනෙක්ගේ අපිට ෂෙයා හදන්න තියෙනවා. තව එක්කෙනෙක්ගේ ෂෙයා හදන්න තියෙනවා. බලමුකෝ ඒ කවුද අනිත් එක්කෙනාගේ ෂෙයා කියලා. අනිත් ගණනය කරන කෙනාගේ ෂෙයා කීයද කියලා බලගමු. අනිත් ගණනය කරන කෙනාගේ ෂෙයා බවට පත් වෙන්නේ පුතා. හරි? අනිත් ගණනය කරන කෙනාගේ ෂෙයා බවට පත් වෙන්නේ මෙන්න මේ අගය. අනිත් කෙනා වෙන්නේ පුතා මේ තිබ්බේව මේ තියෙන්නේ. තිබ්බ කාර්යාල උපකරණ 250යි. පුතා ඒකේ ෂෙයා හදන්න එයා 250යි. එයා 250 නෙවෙයි හැබැයි පුතේ ගන්නේ 250 නෙවෙයි. අපි ෂෙයා කරද්දී යොදා ගන්න ඕන පුතා පිරිවැය. පිරිවැය. පිරිවැය තමයි යොදාගත්තේ. උතේ මොකද මේ පිරිවැයනේ යොදාගන්නේ. අලුතින් ගත් එකේ පිරිවැය පුතා 50යි. 50යි. සුන්බුන්නගේ මේක අපිට දීලම තිබ්බා. සුන්බුන්නගේ 2යි කියලා දීලා තිබ්බනේ. ඔව් 2යි. 50න් දෙකක් අඩු කළා 48 දෙකට බෙදලා ওই විදිහට ගත්තා. හැබැයි පුතා මේ ගත්තේ එකනේ ඕක. මේ තිබ්බ එක කීයද මේ 250 පිරිවැය නෙවෙයි පුතා. ගානේ මුලම තියෙන ඔය ධාරණාගය. එයාගේ පිරිවැය වරහන් ඇතුලේ දීලා තිනවා 270යි. එයාගේ ෂෙයා කරන්නේ පුතා 270 ගන්නවා. 270ක් ගත්තා. එයාගේ සුන්බුන්නගයක් නැහැ කියනවා පුතා. බිඳුවයි. මේක පුතා මිලදී ගත් එක මේ තිබූ එක. තිබූ එක. 270න් බිඳුව අඩු කළා. එතකොට පුතේ එයාගේ ඵලදායී ජීව කාලය අපිට ගානේ දීලා තිනවා 3යි කියලා. ඵලදායී ජීව කාලය කීයද පුතා? 3යි. එහෙනම් ඒක බෙදන්නේ කීයද පුතා? 3ෙන් බෙදෙනවා. එතකොට එයාගේ උත්තරයක් එනවා අවුරුද්දටම කීයද කියලා. එතකොට පුතා ඒක බැලුවොත් 270 අපි බෙදනවා 3ෙන් 270 3ෙන් බෙදුවම පුතා 90ක් එනවා. 90ක්. 90යි. 90යි. දැන් පුතේ 90ක් නේ දැන් මෙතන එන්නේ උත්තරේ 90කට තමයි මේ කතන්දරය ඇවිල්ලා තියෙන්නේ. 90යි. හරි පොඩ්ඩක් කියන්න මම තව දානාගේ කිව්වේ නෑ. තව මේ මාසික හොයුවා විතරයි ඈ. තව තියෙනවා මේක ඇතුලේ චූටි පොයින්ට් එකක් හොඳට අහන්න ඉන්නකෝ. මම තව එතෙන්ට ගියේ නෑ. දැන් පුතේ 270 බිඳුවෙන් අඩු කළා 3ෙන් බෙදුවා. එතකොට 90යි. ඔය එන්නේ කීයද පුතේ? අවුරුද්දක. අවුරුද්දක. මම මාසයක් හොයාගන්න මේකෙත් පුතේ මාසික ෂය හොයාගන්නවා. මාසික ෂය. මාසික ෂය ගන්නවා පුතා 90යි. 90 බෙදනවා මෙතන පුතේ මාසයක් කරන්න 12න්. 90 බෙදනවා 12න්. 90 12න් බෙදුවම පුතා ඔන්න එතන උත්තරේ ඔයාට එනවා 7.5යි. 7.5යි. ඕම් උත්තර දෙක ආවා. දැන් පුතේ ඔයාට පුළුවන් මේ උත්තර දෙක මේ සමීකරණේ පෙන්눔 කිරීමක් කරන්න. සමීකරණේ පෙන්눔 කරන්න ගියාම බලමු ආය මේ ගත්ත අගයන් දෙක දැන් සමීකරණේ ලියන්න පුළුවන්ද කියලා. ඔන්න බලන්න මම බලන එක. මේ අලුතින් මිලට ගත්ත එකේ පුතේ මාසික ෂය 2යි. හැබැයි කවුරු හරි දරුවෙක් දැන් පිළිතුර හදලා හරි මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනම් එයා මෙයාගේ ෂය 2යි කියලා ගත්තා නම් පුතේ ඔබේ පිළිතුර වැරදි. 2 කියන පිළිතුර හරි ඒ මාසික. බලන්න මේ ගත් එක මාසයක්ම තිබ්බද කියලා. මාසයක්ම තිබ්බද කියලා බලන්න. උත්තර බලන්න කට්ටිය ගානේ ඒ ගනුදෙනු අංකයේ දිනය බලන්න මේ සමීකරණයේ තියෙන තාර්කිකම ගනුදෙනුව බවට පත් වෙන්නේ මේක. මේකේ පුතේ පැහැදිලිවම ඔයාට කියනවා 4.15 ගනුදෙනුව මේ 4.15. ඒ කියන්නේ මේක අරන් තියෙන පුතේ මාසෙත් මැද. එතකොට මේ මාසෙ මැද ඉඳලා අග වෙනකොට තියෙන දවස් 15යි. දැන් පුතේ මේ ආවේ මාසයක් නේ. මාසයක් කියන්නේ දවස් 30යි. 30යි. එහෙනම් මෙයා මාසික 30ක් දවස් 30ක් අපි පාවිච්චි කරලා නැහැ. අපි මේක පාවිච්චි කරලා තියෙන පුතේ මාසෙමුත් භාගයයි. එහෙනම් පුතේ මෙතන නැවත මෙන්න මේ දෙක ආය බෙදන්න ඕන කියන පුතා. ආය දෙකෙන් බෙදන්න ඕන. ආගේක. ඇයි මේ දෙක දෙකෙන් බෙදලා එතකොට එනවා මාස භාගයකට ෂය බවට පත් වෙන්නේ 1යි. මාස භාගයක ෂය බවට පත් වෙන්නේ 1යි. එහෙනම් මේ මිලට ගත් එකේ ෂය 1යි. හැබැයි පුතා මෙන්න මේ තිබූ උපකරණවල නම් මාසෙටම තිබ්බා මුල ඉඳලා 7.5යි. ඔන්න ඔය රවුන්ඩ් කරපු වගයන් දෙක තමයි පුතේ මෙන්න මේ සමීකරණය ඔයා ගිහිල්ලා ලියන්න ඕන. දැන් මම ඒ දෙකත් ලියලා පෙන්නනවා. මම වෙනම ලියන්නම් ඔයාගේ පහසුවට. මේ 15 වෙනි ගනුදෙනු දිනේට අදාළ 5 වෙනි ගනුදෙනු කොටුව ඇතුළෙම ලියන්න පුතා. මේක ඇතුළෙම ලියන්න. මෙන්න මෙතන පුතා මෙන්න මෙතන ලියන්න ඔයා ගිහිල්ලා ඉස්සරෝම මං අඩු කරනවා අර මිලට ගත් එකේ ෂය 1යි. මිලට ගත් එකේ ෂය 1යි. ඒක වියදමක් නිසා හිමිකමෙන් අඩු කරනවා 1යි. ඔය ලිව්වේ පුතා මිලට ගත් එක 1යි. ඊට පස්සේ පුතා අර තිබ්බ එකේ ෂය මම ලියනවා අඩු වෙනවා. තිබ්බ එකේ ෂය අඩු වෙනවා 7.5යි. ඔන්න තිබ්බ එක 7.5ක් අඩු වෙනවා. ඒකත් වියදමක් නිසා මේ හිමිකමෙන් අඩු කරන්න පුතා
7.5 කියලා අඩු වෙනවා. 7.5 කියලා අඩු වෙනවා. ඒ ගාන මේ ඔක්කොම ටික සටහන් විය යුතුයි 5 වෙනි ගනුදෙනුවට අදාළ සමීකරණය ඉදිරිපත් වීමේදී. මම හිතනවා දරුවන්ට එක පැහැදිලි වීමක් වෙන්න ඇති කියලා. හරි. දැන් යමු පුතේ 4.18 වෙනි ගනුදෙනුව. 4.18 වෙනි ගනුදෙනුව අභ්‍යාසයේ තියෙන 6 වෙනි එක. ඒක කියනවා පුතේ මාසෙට අදාළ 4000ක් වූ ජල බිල් එක අපි චෙක් එකකින් ගෙවුවා. හරි සරල ගනුදෙනුවක්. චෙක් එකකින් ගෙවුවම පුතේ බැංකුවෙන් අඩු කරලා දාන්න 4ක්. බැංකුවෙන් අඩු කරලා දාන්න 4ක්. 4ක් බැංකුවෙන් අඩු කරලා ඊට පස්සේ ඔයා ඒක වියදමක් නිසා හිමිකමෙන් අඩු කරලා දාන්න 4ක්. මෙතනින් 4ක් අඩු කරා හිමිකමෙමුත් අඩු කරා 4ක්. 4යි 4යි අඩු කරලා දාන්න. ඒක සරලයි. දැන් පුතේ බලන්න 4.20 ගනුදෙනුව 7 වෙනි ගනුදෙනුව 4.20 ගනුදෙනුව 7 වෙනි ගනුදෙනුවේ මාර්තු මාසයේ සපයන සේවාව 20යි මේ සේවාවේ විකුණුම් ඉන්වොයිස් එක සම්පූර්ණයෙන්ම අත්හැරිලාලු. ඒ කියන්නේ පුතේ වාර්තා වෙලා නැහැ. දැන් ඔබ මේක වාර්තා කළ යුතුයි. දැන් පුතේ මේ සේවාවේ වටිනාකම 20යිලු. එහෙනම් ඔයා මේක වාර්තා කරන්න පෙර අර කාර්ය කළ යුතුයි. සේවා සපයන හැම වෙලාවෙම මේ ව්‍යාපාරිකයා 100%ක වැඩ බදු එකතු කළ යුතුයි. එහෙනම් පළමුව ඔබ පුතේ මෙන්න මේ 20ට 100%ක් දාන්න. 20ට 100%ක් දාලා වැඩබදු හොයාගන්න 20ට 100%ක් දැම්මම 1යි. එතකොට අපි මේ සපේන සේවාවේ වටිනාකම බවට පත් වෙන්නේ 21යි. 21යි. එහෙනම් පුතේ එතන ඔබ කළ යුතුයි. එහෙනම් මේක සපේලා තියෙන්නේ ණයට ඉන්වොයිස් එකක් කිව්වම පුතේ දැන් කට්ටියට එක කියලා නෑනේ. කියලා නෑනේ මුදලටද ණයටද කියලා. දැකද වියංගව හංගලා තියෙන හැටි. මුදලටද ණයටද කියලා නෑ. හැබැයි දරුවෝ දැනගන්න ඕනේ ඉන්වොයිස් එකකින් සේවාවක් සැපෙව්වා කියද්දි පුතේ ණයට. එහෙනම් මේක ණයට ගනුදෙනුවක් හැටියට සලකලා මෙන්න මේ වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන එකට එකතු කරන්න පුතා කීයක්ද? අපි මේ කතා කරන 20 වෙනිදා ගනුදෙනුට අදාළ 21යි. වැඩබදු එකත් එක්ක 21යි. 21ක් එකතු වෙන්න ඕන. ඊට පස්සේ පුතේ වෙන වැඩේ තමයි මේ 21ම ආදායමට එකතු කරන්න බෑ, හිමිකමට එකතු කරන්න බෑ. මේකෙන් එකක් තියෙනවා අපි රජයට ගෙවිය යුතු වැඩ බද්දක්. ඒක ගෙවනකම් වගකීමක් නිසා ගෙවිය යුතු වැඩ කියන එකට එකතු කරන්න එකයි. එකක් ගෙවිය යුතු වැඩ. එතකොට පුතේ ඒක අයින් කරාම 20ක් මට ආදායම කියන්න පුළුවන්. ඒ 20 පුතේ ආදායම් ලෙස හිමිකමට එකතු කරන්න 20යි. අන්න ඔය විදිහට තමයි මේ ගනුදෙනුව ඔබ ඉදිරිපත් කළ යුත්තේ. දැන් බලන්න පුතේ 4.23 4.23 8 වෙනි ගනුදෙනුව 4.23 8 වෙනි ගනුදෙනුව. ඒකේ තියෙනවා පුතේ මෙන්න මේ වගේ එකක්. ඒකේ තියෙනවා පුතේ 2024 4යි 1 දිනට පැවති වෙළඳ ගෙවිය යුතු දෑ සේසය පියවීමට 38ක් මුදලින් ගෙව්වා. ඉතිරි ටික වට්ටම්. එහෙනම් පුතේ බලන්න ආරම්භයේ තිබිලා තිබ්බ මේ මෙතන මේ බලන්න වෙළඳ ගෙවිය යුතු දෑ කියලා මුලදීම තිබ්බ පුතේ 40ක්. මේ 40 පියවන්න අපි ගෙව්වා කියනවා කීයද? 38ක්. ඉතිරි ටික අඩු කරාපු ඩිස්කවුන්ට් එකක්. ඩිස්කවුන්ට් එකක්. එහෙනම් පුතේ ඔයා කරන්න ඕන අපි ගෙවන ප්‍රමාණය මොකද කරන්න ඕන පුතා? ගෙවන ප්‍රමාණය තමයි ඔයා මෙතන මොකද කරන්න ඕන? ගෙවන ප්‍රමාණය. ඔයාගේ මෙන්න මේ මොකද්ද මේ වෙළඳ ගෙවිය යුතු දෑ වලින් පුතේ 40ක්ම අඩු කරාට බැංකුවෙන් අඩු කරන්නේ 38යි. බැංකුවෙන් අඩු කරන්නේ 38යි. බැංකුවෙන් 38ක් අඩු කරන්න පුතේ. බැංකුවෙන් 38ක් අඩු කරලා ණය හිමියගෙන් ඔයා අඩු කරන්න මුළු ගාන පුතේ 40යි. වෙළඳ ගෙවිය යුතු දෑ කියන එකෙන් 40ක් අඩු කරලා දාන්න. 40ක් වෙළඳ ගෙවිය යුතු දෑ කියන එකෙන් අඩු වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ කියන එකෙන් 40ක් අඩු වුණාම ඔයාලට පේනවා වට්ටමක් තියෙනවා ලද වට්ටමක් ආදායමක්. පුතේ මෙන්න මේක ආදායමක් ලෙස ඔයා දෙකක් එකතු කරන්න හිමිකමට ආදායම් නිසා. දෙකක් එකතු වෙන්න ඕනේ හිමිකමට. හරි. දැන් පුතේ බලමු එහෙනම් 4යි ඊළඟ ගනුදෙනුව 4.27 4.27 කියන්නේ 9 වෙනි ගනුදෙනුව. ඒකේ කියනවා පුතේ 12 වෙනිදා කපාහල හානි කරන ලාභය ආය මුදලින් ලැබෙනවා. මෙන්න මේක පුතේ. මෙන්න මේ 12 වෙනිදා ගනුදෙනුට අදාළව අපි හානි කරන ලාභ ලෙස මෙන්න මෙතන එකක් කපා හැරියා. මේක නැවත ලැබෙනවා කියනවා. මේක නැවත ලැබෙනවා නම් ඔයාට වෙන්න තියෙන දේ තමයි මෙන්න මේක මුදල් වලට එකතු කරන්න එකයි. එකක් මුදල් වලට එකතු කරන්න. එකක් මුදල් වලට එකතු කරා බැංකුවට. ඒක ලැබුණ නිසා ඔබ හිමිකමෙන් අඩු කරපු එක නැවත එකතු කරන්න පුතා එකයි. හිමිකමෙන් අඩු කරපු එක නැවත එකතු කරන්න එකයි. එච්චරයි ඒ ගනුදෙනුව වාගේ පිළිතුර විය යුත්තේ. ඔච්චරයි. දැන් බලන්න පුතේ මේකේ අන්තිම ගනුදෙනුව 10 වෙනි ගනුදෙනුව 4.30 ගනුදෙනුව 4.30 කියන ගනුදෙනුව අන්තිම ගනුදෙනුව තියෙන්නේ. එතන කියනවා පුතේ අන්තිම ගනුදෙනුවේ මාසය සඳහා වූ 3ක විදුලි බිල ගෙවීම සඳහා අයිතිකරු පුද්ගලික මුදලින් 2000ක්ද ඉතිරිය ව්‍යාපාරින්ද ගෙවුවා. එහෙනම් පුතේ 3යි මුළු වියදම 3ක් උනාට අයිතිකාරයා පුද්ගලික ගෙවුවම 2ක් අපි ව්‍යාපාරයෙන් ගෙවලා තියෙන්නේ 1යි. එහෙනම් පුතේ බැංකුව වලින් අඩු වෙන්නේ 1යි. බැංකුවෙන් අඩු වෙනවා 1ක්. බැංකුවෙන් 1ක් අඩු වුණා.
ඊට පස්සේ පුතේ බැංකුවෙන් එකක් අඩු වෙලා මේකේ 3ක් අඩු කරන්න හිමිකමෙන් හොඳ ගනුදෙනුව 3ක් අඩු වෙනවා හිමිකමෙන්. හිමිකමෙන් 3ක් අඩු වෙලා යනවා. 3යි මොකද අදාළ වියදම ඒකල අයිතිකාරයම නැවත ගෙවපු නිසා පුතා මෙතන අයිතිකරුගේ අයිතියම වැඩි වෙන්න ඕන 2යි. එච්චරයි. මුදල් අඩු වෙන්නේ 1යි හිමිකම අඩු වෙනවා වියදමයාගේ වෙන 3ෙන් අයිතිකරුම ගෙවුව නිසා යාගේ අයිතිය වැඩි වෙනවා 2කින්. ඕක තමයි පුතේ 10 වෙනි ගනුදෙනුවට අදාළ පිළිතුරු බවට පත් වෙන්නේ මේ ලයින් එකේ. දැන් පුතේ මේක හැදුවට පස්සේ ඊළඟට ඔබ කළ යුතු කාර්යය තමයි මේ ගානේ ඔබ කළ යුතු කාර්යය තමයි පුතේ අවසාන ශේෂ ලබා ගැනීම. අවසාන ශේෂය කියන්නේ මේකේ අවසාන ඉතිරි අගයන් ටික ලබා ගැනීම තමයි දැන් කරන්නේ. බලමු දැන් පුතේ අවසාන ශේෂ අගයන් ටික අරගෙන මේ වගේ. මම ඔන්න ගන්නම් මේකේ අවසාන ශේෂ කියලා මම මෙතන ගන්නම්. ඔන්න අවසාන ශේෂ. අවසාන ශේෂය කියලා මම මෙතන ලියලා හැම තීරුවේම අවසාන ශේෂ ටික අරන් බලමු කීයක් එනවද කියලා. එකිනෙක තීරුවේ බලමු පුතා කීයක් එනවද කියලා. එක ලයින් එකේ දැන් මේකේ පුතා 250යි ඔබ එකතු කරලා මේව හදලා තියෙනවා නම් චෙක් කරගන්න 250යි 50යි 250යි 50ක් එකතු කරා ඊට පස්සේ පුතේ ඒකෙන් අඩු වෙනවා එකක් අඩු වෙනවා 7.5ක් අඩු වෙනවා එතකොට පිළිතුරු බවට පත් වෙනවා 291.5ක් 291.5 ඊට පස්සේ පුතේ ඊළඟ ලයින් එකේ 150 තියෙනවා 150ට 20ක් එකතු වෙනවා 10ක් අඩු වෙනවා එතකොට පුතේ ඔබට එනවා උත්තරේ 160ක් ඊළඟ පුතේ වෙළඳ ලැබිය යුතු දැන් එකේ 50ක් තියෙනවා ඊට පස්සේ 15ක් අඩු වෙනවා ඒකට 21ක් එකතු වෙනවා. එතකොට පුතේ ඔබ ගාව තියෙනවා පිළිතුර 56ක්. 56ක්. ඊළඟ පුතේ 70ක් තියෙනවා. මෙයාගේ 126ක් එකතු වෙනවා. ඒකට පුතේ 14ක් එකතු වෙනවා. ඊට පස්සේ 50ක් අඩු වෙනවා. 4ක් අඩු වෙනවා. 38ක් අඩු වෙනවා. ඊට පස්සේ පුතේ එකක් එකතු වෙනවා. ආයෙ එකක් අඩු වෙනවා. අවසාන පිළිතුර පුතේ 118ක් වෙනවා. 118ක් වෙනවා. ගෙවිය යුතු වැට් එකේ පුතේ මෙන්න මේකේ ගෙවිය යුතු වැට් එකේ 20ක් තියෙනවා 6ක් ඇඩ් වෙනවා එකක් ඇඩ් වෙනවා ඔය ටික එකතු වුණාට පස්සේ පුතේ 27ක් වෙනවා මේ මෙතන ඊළඟ පුතේ වෙළඳ ගෙවිය යුතු දෑ කියන එක 40ක් තිබ්බා 40ම ගෙවුවා 20ක් තිබ්බා 10ක් නැති වුණා එහෙනම් පුතේ 10ක් එනවා සුළු කළ ගන්නකො 10ක් එනවා හිමිකම් කියන තීරුව පුතේ 460ක් තියෙනවා ඒකට 120ක් එකතු වෙනවා එකක් අඩු වෙනවා එකක් අඩු වෙනවා 7.5ක් අඩු වෙනවා ඊට පස්සේ පුතේ 7.5ක් අඩු වුණාට පස්සේ 7.5ක් අඩු වුණාට පස්සේ 4ක් අඩු වෙනවා ඊට පස්සේ 20ක් එකතු වෙනවා දෙකක් එකතු වෙනවා එකක් එකතු වෙනවා තුනක් අඩු වෙනවා දෙකක් එකතු වෙනවා එතකොට පුතේ අන්තිම උත්තරේ 588.5ක් එනවා 588.5ක් එනවා ඔය විදිහට තමයි එන්නේ පුතේ 588.5යි කියලා පිළිතුරට එනවා හරිද පුතා දැන් මම මේකේ ඊළඟට ඉල්ලලා තියෙන කොටසට යන්නම් ඊළඟට ඉල්ලලා තියෙන කොටසටත් යන්නම් ඒ ඊළඟට ඉල්ලලා තියෙන කොටස තමයි හරි ඊළඟට ඉල්ලලා තියෙන කොටස තමයි මේ ගානේ ඔයාට ගානේ ඉල්ලනවා පුතා මේ ගානේ අවසන් මාසයේ සුද්ධමත්කම් ක්‍රමයට ලාභය හරි මම මේ ටිකෙන් ඉවත් වෙන්නම් සුද්ධමත්කම් ක්‍රමයට ලාභය පුතා සුද්ධමත්කම් ක්‍රමයට ලාභය ඉල්ලවපු මොකට මතක් වෙන්න ඕන අපි ලාභය හොයන සමීකරණය ලාභය හොයන සමීකරණයෙන් තමයි ගන්නෙ ආදායම් ප්‍රකාශයක් හදලා එහෙම ලාභ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ එන පුතේ මෙන්න මම මේ ගානේ අවසන් කොටස දෙවෙනි කොටසට පිළිතුරක් දෙනවා මෙන්න ලාභය ලාභය සමානයි අග ශුද්ධවත්කම් කියන්නේ හිමිකම ඍණ මුල ශුද්ධවත්කම් ඒකට එකතු කරනවා පුතා ගැනිලි අඩු කරනවා අමතර ප්‍රාග්ධනය අඩු කරනවා හරි අමතර ප්‍රාග්ධනය අඩු කරනවා මේක තමයි පුතේ සූත්‍රය මේ සූත්‍රය දත්තාදේශ කළ බලමු පුතේ අග ශුද්ධවත්කම කියන්නේ මෙන්න මේ අග ශුද්ධවත්කම කියන්නේ මේ යට උත්තරේ මේ තියෙන්නේ 5,88,500යි අඩු කළා මුල ශුද්ධවත්කම කියන්නේ මේ උඩම තියෙන පුතේ 460යි 460ක් අඩු කරා දන්න ගැනිලි පුතා මේ ගානේ නේ කොතනවත් ගනුදෙනුවක් තිබෙන්නේ අයිතිකාරය මොනවත් ගෙදර ගිහලා තිබෙන්නේ බිඳුවයි අඩු කළා ඔන්න ගොඩාක් දරුවෝ දැන් මෙතන නොදැනුවත් පොයින්ට් එකක් තියෙනවා මේ ගානේ පුතේ අමතර ප්‍රාග්ධනයක් තියෙනවද නැද්ද කියන එක හොඳට අහගන්න පුතේ අමතර ප්‍රාග්ධනය කියන්නේ අයිතිකාරය ව්‍යාපාරයට දෙයක් දාන්නම ඕනේ අයිතිකාරය සල්ලි දැම්මත් එකයි ව්‍යාපාරයේ වැඩක් වෙනුවෙන් අයිතිකාරයගේ අතේ සල්ලි ගෙවුවත් එකයි පුතේ අන්තිම ගනුදෙනුවේ තිබ්බා අන්තිම ගනුදෙනුවේ අයිතිකාරයා මොකද කරේ පුතා එයාගේ අතේ සල්ලි වලින් තමයි ව්‍යාපාරයේ වියදමකට සල්ලි ගෙවුවේ එහෙනම් පුතේ මේ අන්තිම ගනුදෙනුවේ තියෙන අර අතේ මුදලින් ගෙවපු දෙක අපි සැලකිය යුතුයි අමතර ප්‍රාග්ධනයක් විදියට මේ දෙක මෙතනින් අඩු වෙන්න ඕන දැන් පුතේ මේක අරගෙන අපි සුළු කරලා බැලුවොත් 588.5න් 460ක් අඩු කරලා 460ක් අඩු කළා
ඒකෙමුත් දෙකකුත් අඩු කරා පුතා ඔයාට එනවා මේක සුළු කරොත් ඔයාට එනවා අවසාන ලාභය හැටියට ඔයාට පිළිතුරක් එනවා අවසන් ලාභය එනවා පුතා 126.5යි ශුද්ධ ලාභය 126.5ක ශුද්ධ ලාභයක් ඔයාට එයි 126.5ක ශුද්ධ ලාභයක් එනවා හරි බලමු ඔයා ඒ පිළිතුර අරගෙන තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ ඔයාට මේ සම්පූර්ණ ලකුණු එතකොට ලැබෙනවා ඔච්චරයි දැන් පුතේ ගාන ඔච්චරයි අභ්‍යාසයට අදාළව අභ්‍යාසයේ ගානේ ඔච්චරයි කතාව දැන් පුතේ මම මේකෙන් ඔයාලට කරන්නම් මේකේ ලකුණු ටික ලැබෙන විදිය ලකුණු 30යිනේ පුතේ මම දැන් ඔබට කිව්වා මේ බලන්න ඔබට කිව්වා මේ පේපර් ස්ට්‍රක්චර් එකේ කැම්පස් ගන්න ජාතික විභාගේ ගණන් 6 හැදෙන ෆෝමැට් එක තමයි මම මේ ලියලා තියෙන්නේ සරලව මේකේ පුතේ අපි දැන් මේ සාකච්ඡා කරන්නේ තුන්වෙනි ගානට අදාළ මේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයේ ගාන මේ 2025 මේ අවුරුද්දේ එතකොට මේකේ පුතේ මේ තියෙන ගානේ ලකුණු 30ක් මේ සඳහා නිර්දේශ කරලා තිබ්බා. දැන්මම දාන්නම් මේකේ මාකින් ස්කීම් එක පදනම් කරගෙන කොයි විදිහටද ලකුණු දීලා තියෙන්නේ කියලා මම මේකේ දාගෙන යනවා. ඔබ ලකුණු දාගෙන ඔබේ මට්ටම තහවුරු කිරීමක් කරගන්න. පුතේ මෙන්න මේ විදිහට මේකට ලකුණු ගේන්න පුළුවන්. මේකේ පුතේ ආරම්භක ශේෂ මෙන්න මේ උඩම ශේෂ ටික හැම තීරුවෙම ලයින් එකේ හරියට ලිව්වට ලකුණු දෙකක් තියෙනවා. ලකුණු දෙකයි. ඊට පස්සේ පුතේ මෙන්න මේ පළවෙනි ගනුදෙනුව ඔබ නිවර්දිව වැට්බදු පවා ගණනය කරමින් නිවර්දි අගයන් ඉදිරිපත් කරාට ස්ථාන නිවර්දිව කරා නම් පුතා ලකුණු දෙකක් තියෙනවා. ලකුණු දෙකයි. ඊට පස්සේ පුතේ මේ 20 දාපු ගනුදෙනුවට එක ලකුණක් තියෙනවා. එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ 10 දාපු ගනුදෙනුවට එක ලකුණක් තියෙනවා. එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ ඊළඟට 15යි 14යි 1යි කියලා තැන් තුනක ලියපු ගනුදෙනුව පදනම් කරගෙන ලකුණු දෙකක් තියෙනවා. ලකුණු දෙකක් තියෙනවා. ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. විතර ඔබ තේරුම් ගන්න මේක මේ අලුතින්ම දැන් බලන දරුවෙක් නම් විභාගෙට තාම යන්න හිටියත් මේව දන්නේ දරුවෙක් ඔබට ලකුණු ලැබෙන්නේ ෆයිනල් උත්තරේ බලන්නේ පුතේ අවස්ථාවට අනුව ලකුණු ලැබෙනවා. ඉතින් අවස්ථාව සම්පූර්ණ කරා නම් ඔබට අවස්ථාවේ ලකුණක් ලබා ගන්න පුළුවන්. ඊළඟ පුතේ මෙන්න මේක තමයි වැඩිම ලකුණු හම්බෙන තැන. මේකේ පුතේ හොඳට බලා ගන්න මම මේ ලකුණු දාන එක. ඉස්සරෝම මේකේ පුතේ මේ 50 දානෝනේ අපි. මෙන්න මේ 50 කියන එක අපි මෙතන දාලා තියෙනෝනේ. 50 මේ ගනුදෙනුව ලෙස ඇතුළත් කරාට පුතා එක ලකුණක් තියෙනවා. 50 ඇතුළත් කරාට එක ලකුණයි. හරි 50 නිවැරදිව දැම්ම නම් එක ලකුණයි. ඊට පස්සේ පුතේ මෙන්න මේ ෂය කියන එකේ ෂය ගණනය කරනවා 1 එයාගේ ෂය වෙනම දාලා තියෙනවා නම් ඒකට එක ලකුණක් තියෙනවා. එක කියන එක දැම්මට එක ලකුණක් තියෙනවා වෙනම. සෝරි එක ලකුණ නෙවෙයි පුතේ ලකුණු දෙකක් තියෙනවා. සෝරි ලකුණු දෙකක් තියෙනවා. ඊළඟ පුතා මෙන්න මේ 7.5 කියන එකේ ලයින් එකේ ෂය ගත්තට ලකුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ පස්වෙනි ගනුදෙනුවට මුළු ලකුණු 1 2 4 1යි 5ක් තියෙනවා. ටෝටල් එක 5ක් වෙන්න ඕනේ. මම මේ ස්ථාන ටිකට දැම්මේ මුළු ලකුණු කොහම හරි පුතේ 5ක් එනවා මේ ටික ඔක්කොම මේ ලයින් එකේ. මේකට විතරක් 5ක්. මෙතෙන්ට එකයි මේ දෙකට දෙකට. මොකද ඒක ගණනය කිරීමක් කරා ඉදිරිපත් කිරීම කරා ඒක ලොකු කාර්යයන් ටිකක් කරනවා වැඩිම ලකුණු තිබ්බ තැන. ඊළඟ පුතේ මේ 4 කියන ගනුදෙනුවට එක ලකුණක් තියෙනවා කුඩා ගනුදෙනුව. ඊළඟ මේ 21යි 1යි 20යි කියන ලයින් එකේ ගනුදෙනුවට පුතා ඔබට ලකුණු දෙකක් තියෙනවා. ඒකට ලකුණු දෙකක් තියෙනවා. ඊළඟ මේ 38ත් 40ත් දෙකක් තියෙන මෙන්න මේ ලයින් එකට ලකුණු දෙකක් තියෙනවා. ඊට පස්සේ පුතේ මේ 1 කියන ගනුදෙනුවට ඔයාලට ලකුණු ලැබිලා තියෙනවා 1 කියන ලකුණු දෙකක් තියෙනවා. ලකුණු දෙකක්. ඊට පස්සේ පුතේ මෙන්න මේ අන්තිම ගනුදෙනුවට ලකුණු දෙකක් තියෙනවා. ලකුණු දෙකක් තියෙනවා. ඒකල පුතේ මෙන්න මේකේ මේ අන්තිම උත්තර ගත්තමත් මාකින් එකේ ලකුණක් දෙනවා. මේ ඔක්කොම උත්තර ටික තියෙන්න ඕනේ පුතේ. අඩු මේකේ ලකුණු දෙකක්. මේ ෆයිනල් උත්තර ටිකට පදනම් කළ පුතේ ලකුණු දෙකක් දෙනවා. ඒ ලකුණු දෙන්නේ මේකේ මොනවම හරි කරුණු 4ක් කරුණු 4ක් ඔයා එකතු කරලා තියෙනවා ඒ කරුණු 4කට එකට භාගයේ ගානේ භාගය වැඩි කරනවා දෙකෙන් භාගය වැඩි කිරීම භාගය වැඩි කරනවා පුතා මෙතන 4ෙන් භාගය 4ෙන් ස්ථාන 4ක් භාගය ගානේ දීලා ලකුණු දෙකක් දෙනවා. ඒ කියන්නේ මේ අන්තිම උත්තරේටත් පුතා වෙනම ලයින් එකටම ලකුණු දෙකක් තියෙනවා. දැන් පුතේ බලන්නකො මුළු ලකුණු ඔක්කොම මේකට විතරක් ඔබට කීයක් තියෙනවද කියලා එකතු කරලා බැලුවොත් එහෙම 2යි 4යි 5යි 6යි 7යි 8යි 8යි 5යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 22යි 2යි 24ක් තියෙනවා 24ක් තියෙනවා. ඒ කියන්නේ 2යි 4යි 5යි 6යි 7යි 8යි 8යි 5යි 13යි 14යි 14යි 16යි 18යි 20යි 22යි 24ක් තියෙනවා. 24ක් නෙමෙයි පුතේ මේකේ මං හිතන්නේ 25 දීලා තියෙන්නේ. ආවෝ පුතේ 25. ඒ 25 දීලා තියෙන්නේ මෙන්න මෙතෙන්ද පුතා දීලා තියෙනවා ලකුණු දෙකක්. කොතනද දන්නවද? මෙන්න මේකට ලකුණු දෙකයි මේ මම 1යි කියලා එකට දාලා තියෙන්නේ. මෙන්න මේකට මෙන්න මෙතෙන්ද පුතා ලකුණු 3ක් ඇයි? මේ මෙතන ලකුණු 3ක් පුතා. ඒ කියන්නේ කරුණු 6ක්. ස්ථාන 6ක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ස්ථාන 7ක් තියෙනවා. 6ක් තියෙනවා නම්
ලකුණු 3ක් දාගන්න කියනවා. කොහොමද පුතේ ටෝටල් ලකුණු 25යි. මෙන්න මේ ටිකට විතරක් ටෝටල් ලකුණු 25ක් තියෙනවා. 25යි ඊළඟට පුතේ ඔබට ලකුණු 5ක් හම් වෙනවා. මෙන්න මේකට. මෙන්න මේ අග ශුද්ධවත්කම ගත්තට ලකුණු 2යි. අග ශුද්ධවත්කම ගත්තට ලකුණු 2යි. ආරම්භක ශුද්ධවත්කම ගත්තට ලකුණු 1යි. ඊට පස්සේ මෙන්න මේ අමතර ප්‍රාග්ධනය ගත්තට 1යි. ඊට පස්සේ පුතේ අවසාන පිළිතුර ගත්තට 1 ලකුණයි. ඒතර පුතේ 2යි 3යි 4යි 5යි. මේ කැලේට විතරක් ලකුණු 5ක් තියෙනවා. දැන් පේනවා පුතේ 25යි 5යි එකතු කරාම 30යි කියලා තමයි ලකුණු හම්බෙන්නේ. ඒතර මේ ගානේ ලකුණු 30ක් ඔබට ලැබිලා තිබිය යුතුයි. ඔය විදිහට තමයි පුතේ විභාග කාර්යයේදී ඔබට ලකුණු දෙන්නේ. ඔන්න ලකුණු 30ක ගානක් තමයි ඔය පැහැදිලි කිරීමක් කරගත්තේ සමීකරණ ගානට අදාළව. සමීකරණ ගානට අදාළව තමයි ඔය පිළිතුර. හරි පුතේ. එහෙනම් ඔන්න පුතේ මේ අපි දැන් තුන්වෙනි ගාන. දැන් ඔය සාකච්ඡා කරලා අවසන් කරගත්තේ පුතේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. ඒකට දැන් ඒ කියන්නේ ජාතික විභාගයේ ලකුණු 30ක් ලැබෙන තුන්වෙනි ගාන. එහෙනම් පුතේ ඔබ ඊළඟට දැනගන්න ඕන ඔබේ ජාතික විභාගයට ලැබෙන හතරවෙනි ගාන මොන පැටර්න් එකෙන්ද ලැබෙන්නේ කියලා. හතරවෙනි ගාන ලැබෙන්නේ පුතේ ජර්නල් සහ ඒ ආශ්‍රිත බැංකු සතුටුම් පාලන ගිණුම් වැරදි නිති කිරීම ඔය ආශ්‍රිත ගානක් තමයි එන්නේ. එහෙනම් පුතේ මෙවර මධ්‍යම පළාත් පේපර් එකේ හතරවෙනි ගාන ඔබ වෙනකොට පිළිතුරු සපයා ඇත. නැති දරුවෙක්ට පුළුවන් මේකෙත් ඔන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා පේපර් එක අරගෙන අභ්‍යාසයේ පළමුව හදලා ඊට පස්සේ ඔබට පුළුවන් පේපර් එක සාකච්ඡා කිරීමට සම්බන්ධ වෙලා බලාගෙන පිළිතුරු වල ලකුණු දාගෙන නිවැරදි කිරීමක් කරගන්න. පුතේ මේ ගානෙන් ඔබෙන් ඉල්ලන්නේ මෙන්න මේ මූලික පොත් දැනුම. ඔබට පේනවා මම අවශ්‍යතේ රූල් කරගෙන ඉන්නවා මෙතන. අවශ්‍යතේ ඔබට ටක් ගාලා මම මේක සූදානම් කරගෙන තියාගත්තා. මෙන්න මේ ඔබට පිටිපස්සෙන් පේන දේවල් ටික තමයි මේ ගානේ පුරවන්න තියෙන්නේ. ඔබට වෙනවා මුදල් ලැබීම් ජර්නලයක් අභ්‍යාසය ඉල්ලලා තියෙනවා. ඔබ රූල් කරගත යුතුයි මුදල් ලැබීම් ජර්නලයක්. මුදල් ගෙවීම් ජර්නලයක් ඔබ රූල් කරගත යුතුයි. මේ අභ්‍යාසය ඉල්ලලා තියෙනවා. ඊළඟ පුතේ වෙළඳ ගනුදෙනු ණයට සිදුවන ගනුදෙනු වෙනුවෙන් මේ ගානේ විකුණුම් ජර්නලයක් ගැනුම් ජර්නලයක් ඉල්ලලා තියෙනවා. මේ එක ජර්නලයකවත් සටහන් කරන්න බැරි ගනුදෙනු අපි සටහන් කිරීමට ගිණුම් කරන්නදී භාවිතා කරනවා. පොදු ජර්නලයක් මෙන්න පුතේ ඔබට පොදු ජර්නලයක් ඉල්ලලා තියෙනවා. එහෙනම් පොදු ජර්නලයකුත් අවශ්‍ය නැහැ. පළමුව ඔබ මේ ජර්නල් ටික ඔක්කොම රූල් කර ගැනීම තමයි මේ ගාන හදන්න පුතේ. ජර්නලුයි ගිණුමුත් ඉල්ලලා තියෙනවා. ගිණුම් ටිකට යන්න කලින් පළමුව ඔබ මේ ජර්නල් ටික හරියට සූදානම් කරගෙන ඉන්න ඕනේ. එහෙනම් අපේ පළවෙනි කාර්යය තමයි මේ ජර්නල් ටික පුරවන එක. මම ගාන කියන්න පුතේ මෙන්න මෙහෙම එකක් කියනවා ගානේ හතරවෙනි ගානේ අයන්න ලකුණු 30ක ගාන. ජයකාන්ත ව්‍යාපාරේ 2024 12:31 දිනට ශේෂයන් පහත දැක්වේ. මෙම ව්‍යාපාරයේ මෙයත් වැට් සඳහා ලියාපදිංචි කෙනෙක් පුතේ. මෙයාගේ වැට් රේට් එක 8%යි. එවලේ ගානේ පුතේ ගානට අවශ්‍ය වැට් රේට් එක දුන්නා 5%යි කියලා තුන්වෙනි ගාන. මෙයා මෙතෙන්ද දෙනවා 8%යි කියලා වැට් එක අභ්‍යාස අනුව අපිට දෙන්නේ. වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක්. පටන් ගද්දිම දෙනවා වෙළඳ ලැබිය යුතු දේ ණය ගැතියෝ 1,60,000යි. වෙළඳ ගෙවිය යුතු දේ 2,02,යි. බැංකු ණය 5,00,000යි. දේපල පිරියත උපකරණ 6,00,000යි. ඊට පස්සේ පුතේ මුදල් හා මුදල් සමාන දේ 67,000යි. ඒ කියන්නේ මුදල් අගේ මුදල් හා මුදල් සමාන කියන්නේ මුදල් අගේ වැට් තීරුව දෙනවා පුතේ වැට් අගේ වැට් පාලන කියනම බැර දේපල පිරියත ෂය වෙන් කිරීම කියලා දීලා තිනවා 18,000යි. 2025 ජනවාරි මාසය තුලදී පහත ගනුදෙනු සිදුවිය. ඔන්න පුතේ සිදුවෙච්ච ගනුදෙනු මේ දීලා තියෙන්නේ. හැබැයි මේ පුතේ මේ මධ්‍යම පළාත් විභාගයට මුහුණ දුන්න දරුවෝ මේක දන්නවා. මේ විභාග වෙලාවේදී ඔබට ලැබුණු පේපර් එකේ පොඩි මේ මුද්‍රණ ගැටලු ප්‍රමාණයක් තිබිලා තිබ්බා. ඒතර මේ මුද්‍රණ ගැටලු පේපර් එක ලබා දීලා පාසල් වලදී දරුවන්ට නිවැරදි කිරීම කරලා තිබ්බා. මේවා සටහන් කරන ගාන හදන්න කියලා. ඒ නිවැරදි කිරීමත් එක්කම තමයි මම ඔයාලට පේපර් එක දාලා තියෙන්නේ පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ඔබට පෙනේ පෑනින් හදපු ටිකක් තියෙනවා. ඒ මම හදපු දෙයක් නෙමෙයි පුතේ. විභාගයේ වෙනුවෙන් දරුවන්ට හදා ගන්න දුන්න දෙයක්. ඒතර ඒවත් එක්ක තමයි මේ මුදල් ලැබීම්, මුදල් ගෙවීම් මේ වගේ විස්තර ටිකක් දීලා තියෙනවා. අපි එනම් බලමු මේ ටික කොහොමද මෙන්න මේ ජර්නල් වල ඉදිරිපත් කිරීමක් කරන්න කියලා. පුතේ පළවෙනිම ගනුදෙනුවේ කියනවා ගනුදෙනුකරු අජිත්. හොඳට බලා ගන්න පුතේ ගනුදෙනුකරු අජිත්ට මම 1,50,000ක් විකුණලා තියෙනවා. හරි විකුණලා තියෙන්නේ. පිළිවෙලට තේරුම් ගන්න අපි අවශ්‍ය එකට ගිහලා පුරවමු ඈ. පළමුව මේ වගු ටික ඔක්කොම ගහගෙන ඉන්න ඕන. අවශ්‍ය වගුවට ගිහලා තමයි මේවා පුරවන්නේ. හොය පුරවන්නේ ලැබීම් ජනරේට ඕන ටික පුරවනවා. එහෙම ගියොත් ඔයාලට පුතේ මේකට දීර්ඝ වෙලාවක් යනවා. ඒතර පුතේ ටයිමින් එක ඔය අවුට්. හරි වගු ටික ගහලා හම්බෙන දේ ගැළපෙන වගුවේ තමයි ඔබ
සටහන් කළ යුත්තේ. මේකේ පළවෙනි එකේ තියෙනවා පුතේ අජිත් අපි විකුණලා තියෙනවා. එන විකිණීමක් ගැන පළමුව තොරතුරු තියෙන්නේ. අපිට පුළුවන් පුතේ ඕක මෙන්න මේ විකුණුම් ජර්නලයේ ගිහිල්ලා පුරවන්න. විකුණුම් ජර්නලය. එතන දිනය කියලා අපි තීරුවක් ගත්තට පුතේ මෙතන දිනේ තීරුවක් ඔයාලට දීලා නැහැ. දිනේ තීරුවක් දීලා නැහැ. නමුත් දිනේ තීරුව මේකේ නැති වුණත් කමන්නේ ඔයාලට තොරතුරු පුරවන්න යන්න පුළුවන්. මේකේ කියනවා පුතේ ඔන්න බලා ගන්න අපි අජිත් භාණ්ඩ විකුණලා තියෙනවා. එන පුතේ ඔයා විකුණුම් ජර්නලයේ පුරවන්න පළවෙනිම කෙනා විදියට අජිත් මෙතන දිනය ගාව ඉන්වොයිස් සංඛ්‍යයකුත් තියෙන්න ඕන. මේක පුතේ ඉන්වොයිස් සංඛ්‍යයක් නැහැ. ඉන්වොයිස් සංඛ්‍යයක් දීලා නැහැ. එතකොට පුතේ ඉන්වොයිස් සංඛ්‍යයක් නැති නිසා අපි නම විතරක් දාමු අජිත් කියලා ලියන්න. අජිත්ට විකුණලා තියෙන ගාණ පුතේ 1,50,000 වට්ටමක් තියෙනවා පුතේ. ඔය වට්ටම වෙළඳ වට්ටම 10% අඩු කරලායි පුරවන්නේ. 1,50,000න් 10% කියන්නේ 15,000යි. 15,000 අඩු කරාම පුතා එතන ඔබ පුරවන්න ඕන කීයද? 1,35,000යි. 1,35,000යි වටිනාකම. 1,35,000යි. දැන් පුතාලට මතකයක් තියෙන්න ඕන මේ ගානේ පටන් ගද්දිම කිව්වා මෙන්න මේ සෑම අගයක් ගාම 108ක වැට් එකක් ඇඩ් වෙන්න ඕන. එහෙනම් පුතේ කැල්ලකින් ගහලා බලන්න 1,35,000ට 108ක් දාලා බලන්න කීයක් එනවද කියලා. 1,35,000ට 108ක් දාලා බලන්න ඔබට එනවා මෙතන තියෙන මේ වැට් අගය 10,800යි. වැට් එක 10,800යි. 10,800යි. 10,800ක් එනවා. දැන් පුතේ මේ 1,35,000යි 10,800යි එකතු කරලා කොනටම ගන්න පුතේ 1,35,000ට 10,800ක් එකතු කරලා ගන්න. කොනේ මේ 1,45,800යි. 1,45,800යි. ආන් එක එන්නේ 1,45,800යි කියන අගේ එනවා. ඒක තමයි එන්නේ පුතේ 1,45,800යි. ඊළඟ පුතේ ඔයාලට තව එක්කෙනෙක් දීලා තිනවා. එයාගේ නම සුජිත්. අනිත් එක්කන එකත් එතන පුරවන්න සුජිත්. එයාගේ වටිනාකම පුතේ 80000යි. 80000න් 105ක වෙළඳ වට්ටමක් තියනවා ගානේ. ඒ 105න් වෙන්න උන 80000න් 105ක් කියන්නේ පුතේ 80000න් 105ක් කියන්නේ 4000යි. 4000ක් අඩු කරාම පුතේ මෙතන 76000යි. 76000යි. එනේ 76000ට පුතේ දැන් ඔයා 108ක් දාන්න. 76000ට 108ක් දාපුවම ඔයාට එනවා 6080ක්. 6080ක් එනවා. 76000ට 108ක්. 76000ට 108ක්. දැන් පුතේ 6080. 6080. දැන් පුතා මේ දෙක එකතු කරලා මෙතන පුරවන්න 8,82,80ක්. 82080 මේ දෙක එකතු කරාම 82080. ඊළඟ පුතේ ඔයාලට දීලා තියෙනවා ඊළඟට විකුණලා දෙනවා තව එක්කෙනෙක් කමල්. ඊළඟට විකුණන එක්කන කමල් කියන එක්කන. ඒක කමල්ට විකුණලා තියෙන පුතා 40000යි. කමල්ට විකුණලා තියෙන්නේ 40000යි. එතන වෙළඳ වට්ටමක් නැහැ පුතේ 40000ම දාන්න. 40000ම දාන්න. ඒකල එයාට වෙළඳ වට්ටමක් නැති නිසා 40000ම දාලා ඒ 40000ට ඔයා දාන්න පුතා 108ක් 3200යි. 3200. දැන් පුතේ මේ දෙකම එකතු කරලා ඉදිරියට ගන්න 43200යි. 43200. දැන් පුතේ ඉවරයි. දැනට අපිට මෙතන තියෙන තොරතුරු වලින් විකුණුම් ජර්නලය කම්ප්ලීට් කරලා ඉවරයි. විකිණීම ගැන තොරතුරු ලියලා ඉවරයි. ඊළඟට පුතේ අපිට ලේසි අපි පැහැදිලිව කියමු හරිය ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට දෙනවා පුතේ දෙවෙනි තීරුවේ මුදල් ලැබීමක තොරතුරු. බලන්න පිළිවෙල මුදල් ලැබීමක තොරතුරු. පුතාලට පුළුවන් මුදල් ලැබීමේ තොරතුරු ගිහිල්ලා මෙන්න මේ මුදල් ලැබීම් ජර්නලේ පුරවන්න. මෙන්න මේ මුදල් ලැබීම් ජර්නලේ. ලැබීම් ජර්නලේ අපි වෙන වෙනම පුරවලා බලමු. ඒකේ පුතේ ඉස්සරෝම අපිට මුදල් ලැබිලා තියෙන්නේ මේ කියන විදිහට අජිත්ගෙන්. එහෙනම් පුතේ මෙතන විස්තරයට මම දානවා අජිත්ගෙන් මට මුදල් ලැබිලා තියෙනවා දින නැති නිසා. පැහැදිලිවම ගාන දෙනවා පුතේ. පැහැදිලිවම ගානේ දීලා තිනවා අජිත්ගෙන් මට ලැබිලා තියෙන මුදල පුතා 23750යි. දැන් බලන්න මේ අජිත්ගෙන් මට ලැබෙන්න තියෙන ගාන කීයද බලාගන්න. අජිත්ගෙන් මට ලැබෙන්න තියෙන ගාන කීයද කියලා බලාගන්න. මේ මුළු ගාන මෙච්චරයි. හැබැයි මෙතන හම්බෙලා තියෙන ටිකයි. ලැබිලා තියෙන්නේ පුතා 23750. ඉදිරියෙන් කියනවා එතන වට්ටම පුතේ ගානේ බලන්න ඒ තියෙන වට්ටම පුතා මුදල් වට්ටම. මුදල් වට්ටමක් ගිණුම්ගත වේ. එහෙනම් පුතේ එතන වට්ටම බලන්න ඕන ඉස්සල්ලා. පුතේ එතන වට්ටම බලන්නේ කොහොමද දන්නවද? මෙතන දීලා තියෙනවා පුතේ ලැබිලා තියෙන්නේ 23750යි. එහෙනම් පුතේ ලැබුණ ගාන මේ මෙතන තියෙන්න ඕන 23750. ඒ තියෙන්නේ වට්ටම අඩු කරලාමයි. 23750යි. 23750 එතන දාලා දැන් පුතා මේකට 110ක් එහෙම බලන්නේ නැහැ කවුරුවත්. 110ක් නෙවෙයි සෝරි පුතා 105ක්. 105ක් බලන්නේ මේ අඩු වෙලා තියෙන. ඒතර මෙයා 5ක් අඩු කරලා මෙයා සමාන පුතා කීයද? 95ට. එහෙනම් මේ මෙතෙන්ට එන ගාන පුරවගන්නේ කොහොමද දන්නවද? මේ මෙතෙන්ට එන ගාන පුරවන්නේ 23750 95න් බෙදලා 5න් වැඩි කරන්න ඕන. ආන් එහෙම එන්නේ. ඒතර තමයි මේ මෙතෙන්ට ගානක් එන්නේ. එතෙන්ට එනවා පුතා. ඒතකොට මේක 95න් බෙදලා ඔයා මේක වැඩි කරන්න ඕන 5න්. ඒතර එනවා පුතා 1250යි වට්ටම. 1250යි.
වට්ටම. දැන් පුතා මෙතන ණයක තිතිරුණක් දාන්නේ 23750යි. 23750යි. ඊළඟට පුතේ අපිට මුදල් ලැබිලා තියෙනවා සුජිත්ගෙන්. ඊළඟට සුජිත්ගෙන් ලැබෙන මුදලත් මෙතන ලියන්න සුජිත් කියලා. ඔන්න සුජිත්ගෙන් මුදල් ලැබෙනවා. සුජිත්ගෙන් ලැබෙන මුදල පුතා අපිට 45000යි. 45000ක් ලැබිලා තියෙනවා යාගෙන් 10%යි වට්ටම. 10%යි වට්ටම. ඒකෙත් ඔය වැඩේමයි පුතා වටිනාකමට දැම්මා 45000ක් සුජිත්ගෙන්. එයාගෙත් පුතා වට්ටම හොයාගන්න දැන් තේරෙනවා. මෙන්න මේ 45000 මේ මෙතන 45000 පුතේ මේ මෙතන ඩිස්කවුන්ට් කියනවා 45000 පුතා එතන 10ක් අඩු කරා කියනවා. එහෙනම් 90ෙන් බෙදලා 10ෙන් වැඩි කරන්න ඕන. 90ෙන් බෙදලා 10ෙන් වැඩි කරන්න ඕන. එතන පුතා 90ෙන් බෙදලා 10ෙන් වැඩි කරාම එතන එනවා පුතා 5000යි. 5000ක් එනවා. දැන් පුතේ ණයක තිතිරුඩ දාන්න 45000යි. 45000යි. අන්තිමට පුතේ කමල්ගෙන් නම් මුදල් ලැබිලා නැහැ. කමල්ගෙන් මුදල් ලැබිලා නැහැ. ඕන් ඒ ලැබීම ඉවරයි. කමල්ගෙන් මුදල් ලැබිලා නැහැ. ඒ ලැබීමේ කතාව ඉවරයි. හැබැයි ඔයාලට ගානේ කියලා තියෙනවා පුතේ එතනම පැහැදිලිවම කියනවා කමල්ගෙන් රුපියල් 5000 බොල් ණය වෙනවලු. දැන් බලන්න පුතා බොල් ණය මම මේ වගුවම කම්ප්ලීට් කරනවානේ. බොල් ණය ගැන ලියන්න මේ ජර්නල් එක නෑ. මේ එකකවත් ලියන්න බෑ. එහෙනම් පුතේ අන්න එක ජර්නල් එකකවත් ලියන්න බැරි ඒවා. ඔයා ලියලා තියෙන්න ඕන පොදු ජර්නල් එකේ. පොදු ජර්නල් එක ලියලා පෙන්නන්න ඕන පුතා මේ කමල්ගෙන් ඇති වෙච්ච බොල් ණය ඔයා පොදු ජර්නල් එක ලියලා පෙන්නන්න ඕන. එහෙනම් පුතේ ලියන්න කමල්ගෙන් ඇති වෙන බොල් ණය පොදු ජර්නල් එකේ දිත්තු සටහනක් ලියා ගන්න. බොල් ණය කියලා තිබ්බට පුතේ අලුත් වචනේ ලියන්න. මෙන්න මේ වචනේ ලියවෙන්න ඕන. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ හර වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ හානි කරන අලාභ බොල් ණයට වචනේ හානි කරන අලාභ කීයද පුතා 5000යි හර හානි කරන අලාභ 5000යි බැර කරන්න පුතේ වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම ණයගති පාලන කියලා ලියලා තිබ්බත් වැරදි නෑ 5000යි වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම බැර 5000යි සල්ලක්ෂය ලියන්න පුතා හානි කරන අලාභ සටහන් කිරීම හානි කරන අලාභ සටහන් කිරීම. ඔන්න පුතා අර පළවෙනියට තියෙන ලැබීම් සහ විකුණුම් ආශ්‍රිත වගුවට සම්බන්ධ තොරතුරු ජර්නල් ගත කරලා ඉවරයි. බලන්න ටයිමින් නනු ටක් ගාලා ඉවරයි. වෙන වෙනම හොයන්නේ අපි. දැන් යම් පුතා දෙවෙනි වගුව. දෙවෙනි වගුවේ කියන්නේ පුතේ ඔන්න ඒකේ ඉන්නවා අපිට බාණ්ඩ සපයපු කෙනෙක්. අපි එතනින් පළමුව ඔයා සැපයුම් කරුත් එක්ක සම්බන්ධ වෙන ඒවා පුරවන්න දෙන්න ගැනුම් ජර්නලයට. ගැනුම් ජර්නලයට. පුතේ ඒකේ ඉස්සරෝම අපිට ගැනුම් ජර්නලේ පුරවද්දී ඔයාලට දීලම තියෙනවා ගැනුම් ජර්නලේ පළවෙනිට පුරවන එකේ දීලම තියෙනවා ගැනුම් ජර්නලේ ඉස්සරෝම ඉන්නේ පුතේ දිනීෂ. මේකේ නම තියෙන්නේ එහෙම දිනීෂ. එන්න ගැනුම් ජර්නලේ දිනීෂ. අපි දිනීෂටත් අර වැඩේම කරගෙන යා යුතුයි 50000ක් තිබ්බට පුතේ 50000ක් ගන්නෙ. වෙළඳ වට්ටම 105යි. 105ක් මේ 50000ට දැම්මම පුතා 2000 කියන්නේ 105ක් දැම්මම 50000ට 5000යි 2500ක් අඩු වෙනවා. අඩු කරලා මෙතන ලියන්න 47500යි. 47500. දැන් පුතා මෙතනත් මේකට වැට් එක දාන්න ඕන 8ක් 47500ට 8ක් දාලා බලන්න 47500ට 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 පුතා 8ක් දාලා බැලුවා නම් පිළිතුර එනවා පුතා ඔයාට 3800ක් 3800ක් එනවා. එහෙනම් පුතේ වැට් තීරුවට දැම්මා 3800ක් දෙකම එකතු කරලා ගන්න පුතා මේ දෙක එකතු කරාම 51300යි. 51300ක් වෙනවා. 51300. ඊළඟ පුතේ තියෙන කවීෂ ඒ කවීෂ කියන කෙනාගේ පුතේ ලකුණු කළ මිල 140000ම ගන්න. මොකද ඒකේ වට්ටම් නැහැ. 140000ම ගන්නවා කවීෂගේ. 140000ට 108ක් දාන්න පුතා. 140000ට 108ක් දැම්මම ඔයාට වටිනාකම එනවා 140000ට 108ක් දැම්මට පස්සේ මෙතන මේ දීලා තියෙන ප්‍රමාණයත් එක්ක 140000ට අපි දානවා පුතා 108ක් 108ක් දැම්මම ඔයාට එනවා 11200ක් 11200යි. දැන් පුතා 11200යි 140000යි කියන මේ දෙක එකතු කරලා ගත්තා නම් ඔයාට එනවා පුතා 151200යි. 151200යි. දැන් පුතේ අන්තිම එක්කනා මලීෂ එතකොට මලීෂගෙත් ඔයා මේක ඉදිරිපත් කරද්දී පුතේ මලීෂගේ 80000ක් තිබ්බට පුතේ 80000 දාන්න බෑ. වෙළඳ වට්ටම 10%යි 80000න් 10%ක් කියන්නේ පුතේ 8000යි 8000ක් අඩු කරලා මෙතෙන්ට ඔයා ගන්න 80000න් 8000ක් අඩු කරාම 72000ක් එනවා. 72000ක් එනවා. මෙන්න මේ 72000ට ඔයා වෙළඳ වටිනාකමට අදාළව පුතේ ගන්න වෙනවා. මෙතන වැට් එක 72000ට ඔයා වැඩි කරන්න වෙනවා 8ක්
72760ක් වැඩි කරාම පුතේ එනවා 5760ක්. 5760ක් එනවා. 5760ක් එනවා. දැන් පුතා 5760යි 72000යි එකතු කරාම ඔයාගේ ෆයිනල් amount එක එන්න ඕන 77760ක්. 77යි 760ක් එනවා. එච්චරයි පුතේ මෙන්න මේක තියෙන්නේ. දැන් ඉදිරිපත් කරපු තොරතුරු ඔය වගුවට ඔච්චරයි. දැන් පුතේ දැම්මම යනවා මේ ගානේ තියෙන ඒ තොරතුරු දෙන ස්ථානයේ ඊළඟ කොටසේ තියෙනවා පුතා. ඔයාට පේනවා ඒවා මේ පේපර් එක දැක්කනම් දරුවෝ ඒවා නිවැරදි කරගෙන තියෙනවා පේපර් එක හදන වෙලාවේ මම හිතන්නේ ඒ printing ගැටලු තිබිලා තියෙනවා පේපර් එකේ. ඒක නිවැරදි කිරීම කරලා තියෙනවා. ලද මුදල් නෙවෙයි එතන පුතේ ගෙවූ මුදල්. එතන තියෙන්නේ මුදල් ගෙවීම ගැන. ඒකල පුතේ වටිනාකම් වලත් පොඩි සංශෝධනයක් වෙලා තියෙනවා. අපි ඒවා දාලා තියෙනවා නිවැරදිව වටදුල තියෙන පේපර් එකේ. ඒකේ මේ වටිනාකම් ටික දාන්නේ කොහොමද කියලා බලමු. දැන් පුතේ මුදල් අපි ගෙවීමක් කරනකොට අපි ගෙවන මුදල් ඇතුළත් කරන්නේ පුතේ මුදල් ගෙවීම ජර්නලයේ. එහෙනම් මුදල් ගෙවීම ජර්නලයේ පුරවන්න ඕන මේ කියන විදිහට. එහෙනම් බලමු මුදල් ගෙවීම ජර්නලයේ කොයි විදිහද මේක පුරවන්නේ කියලා. ඒකේ පුතේ ඉස්සරෝම අපි සල්ලි ගෙවලා තියෙන්නේ දිනීෂ. එහෙනම් මේ විස්තරය කියන එක ලියන්න දිනීෂ. දිනීෂ ගෙවීම එකේ දිනීෂ. එතකොට පුතේ දිනීෂගේ වටිනාකම දෙන්නේ මුදල් ගෙවීම 45000යි. නමුත් 45000 නෙවෙයි පුතා ලියන්නේ. 45000 තමයි වටිනාකමට ලියන්නේ. අර වැඩේම කරලා බලන්න පුතා මෙතනත් 45000 මෙන්න මෙතන පිළිතුර ගද්දී මම මෙන්න මේ හරි මෙතන මේ 45000 පුතේ මෙන්න මේ 45000 මේ උඩේ එකේ කරා වගේ මෙයාගේ 105ක් අඩු කරා නම් මෙයා සමාන 90කට 95කට 45000 95න් බෙදලා වැඩි කරලා බලන්න 50න් 45000 95න් බෙදලා වැඩි කරලා බලන්න 5න් මම හිතන්නේ 45000 බෙදෙන්නේ නැහැ. ඒක නිවැරදි වෙන්න ඕන පේපර් එකේ. පේපර් printing mistake එකක් තියෙනවා. මොකද මම ඔබට ලබා දුන්න පේපර් එකක් නෙවෙයි මේක. පළාත් මට්ටමින් දුන්න පේපර් එකේ. එතන පුතේ 105 නම් බෙදෙන්නේ නැහැ. නේ 45 95 මම හිතන්නේ 10 පුතේ. 10 තිබුණම හරියට බෙදෙන්නේ නැහැ. 10න් බෙදෙන්න ඕන. ඒතර 90න් බෙදලා 5න් වැඩි කරන්න ඕන. 90න් බෙදලා 5න් තමයි වැඩි කරන්න ඕන. නේ 45000 ඔයා බෙදන්න ඕන. ඔව් 105 නෙමෙයි පුතේ 10 වෙන්න ඕන. වට්ටම. එතකොට 45000 බෙදන්න ඕන 90න්. 45000 බෙදුවා 90න්. එන ඔව් 90න් ගන්න පුතේ. ඒක නිවැරදි කිරීම කරගන්න දරුවන්ටත් ඒක ඇතුළු වෙන්නේ නැති. පේපර් එකේ නිවැරදි වෙන්න ඕන දෙයක්. මම හිතන්නේ මේ හදනකොට මමත් නිවැරදි කරන්න. මමත් දැන් පේපර් එක දකින්න. එතකොට පුතේ මේ 5000ක් එනවා මේ මෙතෙන්ට. 5000ක් එනවා මේ මෙතෙන්ට. 5000යි. 5000යි. 5000යි 45000යි 9 හිමි තීරුක දාන්න පුතා 45000යි. 45000යි. ඊළඟ පුතේ කවීෂගෙන් අපිට ලැබිලා තියෙන පුතේ එතන 3000 නෙවෙයි එතන 30000 වෙන්න ඕන පේපර් එකේ ඒක නම් නිවැරදි වීම වෙලා තියෙනවා 30000යි ඒ 30000 ඔයා ඇතුළත් කිරීමක් කරන්න ඒ 30000 එන්නේ පුතා ලද වටිනාකමට දාන්න 30000ම කිසි ගැටලුවක් නැහැ වට්ටම් නැහැ 30000යි 9 හිමි කියන එකට දාන්න 30000 වට්ටම් නැහැ අන්තිමට පුතා අන්තිමට මලීෂ කියන එකේ පුතා මලීෂ කියන එකේ 80000ක් තියෙනවා ඒකේ 52000ක් තියෙනවා ඒක නම් පුතා 52000 ගන්න පුළුවන් ගැටලුවක් නැහැ නමුත් එතන 52000ක් තිබ්බාට මෙතන මේ කියන විදිහට මෙයා 10%ක වට්ටම් ප්‍රතිශතයක් අඩු කරලා තියෙනවා 52000 එහෙනම් පුතා 90ෙන් බෙදලා ගන්න ඕන 90ෙන් බෙදලා මං හිතන්නේ එතනත් පොඩි ඩවුට් එකක් තියෙනවා paper printing mistake පුතේ මේ දීලා තියෙන paper එක මම බලන්නේ දැන් අපිට ඒක නිවැරදි කරගන්න ඕන බෙදෙන්නේ 50000ට වට්ටම 10%ක් වුණොත් පුතේ 90 වෙන්නේ බෙදන්න ඕන 90ෙන් බෙදෙන්නේ 90ෙන් බෙදෙන්නේ මං හිතන්නේ ඔතන එන්ට ඇත්තේ අගය 110 නෙවෙයි 110 නෙවෙයි වෙන්න ඇති මං හිතන්නේ මෙතන ඇත්තේ එහෙම එකක් තමයි එතකොට මෙතන එන්ට ඇත්තේ මං හිතන්නේ 52000 නෙවෙයි පුතා. මෙතන වටිනාකම 54000 වෙන්න ඕන. මං හිතන්නේ එහෙම. 54000 වෙන්න ඕන. 54000 තමයි. ඒතර පුතේ හරියට මෙතන 52000 54000 කරගන්න පේපර් එකේ. හරි පේපර් එකේ. ඉතින් ඔය ගැටලුවට මුහුණ දෙන්න ඇති පළාත් විභාගෙ ලියපු දරුවෝ මේ පේපර් එකේ printing out තියෙනවනේ. ඒතර දරුවෙක් කොහොමද දැන් උත්තරේ ලියාන යනකොට මේවා නිවැරදි කරන්නේ? මම දන්නේ නැහැ ඉතින්. පේපර් එක ලියන වෙලාවේ දරුවන්ට කිව්වද කියලා මේක හදාගන්න අරක හදාගන්න කියලා. ඒතර දරුවෝ හදාන ගිහිල්ලා. නේ? දරුවෝ හදාන ගිහිල්ලා ගන්න. නේ ළමයාට තේරෙන්නේ නැහැ නේද ළමයා සාධාරණයිනේ පුතේ මම හිතන්නේ මේක පේපර් එකේ හැදෙන්න ඕන 52000 නෙවෙයි 54000යි එතකොට පුතේ මේ මලීෂගෙන් අපිට හම්බෙලා තියෙන්නේ 54000යි එහෙනම් වටිනාකම් තීරුවට 54000 කියලා දාගන්න
54000. එතකොට ඒක එනවා පුතේ 54000. එයා 90ෙන් බෙදලා එයාව 10න් වැඩි කරා නම් ඔයාට එනවා වට්ටම 6000යි. වට්ටම 6000යි. දැන් පුතේ ඉදිරියට ආව නම් ණය හිමි තීරුවට දාගන්න 60000යි. ණය හිමි තීරුවට දාගන්න 60000යි. 60000යි ණය හිමි තීරුව. හරි. 60000යි ණය හිමි තීරුව. හරි පුතේ දැන් ඊළඟට ඒ ටික ඉවර කරාට පස්සේ ඊළඟට ඔබට දීලා තියෙන තොරතුරු අනුව පුතේ දැන් ඒකත් ඉවරයි. දැන් පුතේ අපි ඉවරයි. ලැබීම් ටික ඉවරයි ණය ගැතියෝගේ මේ සෙට් එකේ පැත්තක් ඉවරයි. දැන් ඔයාට ඊළඟට යන්න තියෙන ගණුදුණු බලාගෙන යන්න. ඊළඟට තියෙන ගණුදුණු වල පුතා දැන් දෙනවා අතිරේක තොරතුරු සෙට් එකක් පහලින්. අතිරේක තොරතුරු සෙට් එකේ දෙනවා පුතා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම 2500යි. ඒවා හරි සරලයි පුතා. අපි ලිපි ද්‍රව්‍ය මිලදී අරන් තිනවා රුපියල් 2500ක. හරි. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමක් තිනවා 2500ක. ඒකලා ඒ 2500 අපි කොහොමද දාන්නේ කියලා බලාගමු. 2500. ඒ 2500 අපි දාද්දී හරි 2500 අපි දාද්දී ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමක් විදිහට දාන්න. ඔන්න මම පුරවන්නම් පුතා. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියන එක දාන්න. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියන එක දාන්න. ඔයාගේ මුදල් ගෙවීම් ජර්නලේ. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා ලියන්න ගෙවීම් ජර්නලේ 2500යි. වටිනාකමට 2500ක් දැම්මා. වියදම් තීරුවට දාන්න 2500ක්. වියදම් තීරුවට දාන්න 2500ක්. 2500. ඒවා සරල ගණතුරු ඈ. දෙවෙනි එකේ කියන මොදේ ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් ණයට ගත්තා. ඒක ඇතුලේ වැට් එකක් තියෙනවා. අන්න පුතා ණයට ගත්තලු වත්කමක්. ඒක ඇතුලේ වැට් එකකුත් තියෙනවලු. එතකොට පුතේ මෙහෙම වැඩක් කරන්න වෙනවා. මේක ඔයාට ලියන්න වෙන්නේ ගිහිල්ලා පොදු ජර්නලේ. මොකද පොදු ජර්නලේ ලියන්න වෙන්නේ මොකද විකුණන්න ගන්න ඒවා විතරයි පුතේ මෙන්න මේ ගැනුම් ජර්නලේ ලියන්නේ. පාවිච්චි කරන්න ඒවා ණයට ගත්තොත් ඒවා ලියන්න බෑ අපිට කොහෙද අදාළ ගැනුම් ජර්නලේ. එනමුද මේක ලියලා පෙන්නන්න ඔයා අපි මෝටර රථයක් අරන් තියෙනවා. එනමුද මෙන්න දිත්තු සටහන ලියන්න පොදු ජර්නලේ මෝටර රථ හර. පුතේ මෝටර රථයට ලක්ෂ 4ම හර කරන්නත් බෑ. ඒකේ වැට් එක තියෙනවනේ පුතේ වැට් එකේ ලියාපදිංචි කෙනෙකුට ඒක වැට් එක වත්කමේ පිරිවේට ගේන්න බෑ. හරි මේවා ඔබ විෂය තුල ඉගෙන ගන්නා වූ සංකල්ප තාම ඉගෙනගෙන නැතිව සම්බන්ධ වෙන දරුවෙක් නම් ඔබට නිසි තැනදී මේවා ඉගෙනවෙයි. ඒ නිසි තැන් තියෙනවා විභාගයේ මේවා ඉගෙන ගන්න හම්බෙන්න ඔයාගේ දීපල පිරියත කියන LKS 16 කියන ප්‍රමිතය යටතේ පැහැදිලි කිරීම කරන්න ඕන තැන් 13 වසර කොටස් වලදී අනේ ඉගෙනගත්තු දරුවෙක්ට මේක තේරෙනවා නැති දරුවෙක් මේක මේ වෙලාවේ අවබෝධය වෙනුවෙන් ලබා ගැනීම කරන්න පිළිතුර. මෙතන එන්නේ පුතා මෝටර රථ කියලා ගිනුමට හර වෙන්නේ එතකොට 360000යි. වැට් එක නැතුව 360000යි. එතකොට පුතේ මෙතන තියෙනවා වැට් එක 40000ක් ඒක පුතා වැට් පාලන ගිනුමට හර කරනවා. වැට් පාලන හර වෙන්න ඕන 40000යි. වැට් පාලන හර 40000යි. ඒකල පුතා මේක බැරකරන්න ණය හිමියෝ ඒ කට්ටිය පුතා වෙළඳ ණය හිමියෝ නෙවෙයි. අපි යාට වචනයක් දාමු වෙළඳ නොවන ණය හිමි. වෙළඳ නොවන ණය හිමි. වෙළඳ නොවන ණය හිමි නෝ පුතා ලක්ෂ 4ක්. ලක්ෂ 4ක් වෙළඳ නොවන ණය හිමි. සල්ලක්ෂයක් ලියන්න පුතා මෝටර රථ ණයට ගැනීම කියලා ලියන්න. මෝටර රථ ණයට ගැනීම මොන සල්ලක්ෂේ? මෝටර රථ ණයට ගැනීම. හරි මෝටර රථ ණයට ගැනීම. හරි. දැන් පුතා ඊළඟට හරි මේකේ පුතා ඊළඟට තියෙනවා තුන්වෙනි එකේ 6000ක පොලියක් සහිතව 40000ක ණය වාරිකයක් ගෙව්වා. ඒකෙදි කරන්න පුතා ඒක සරලයි ගෙවීම් ජර්නලේ. අපි ඒක ගෙවීම් ජර්නලේ දාමු. ගෙවීම් ජර්නලෙට කියලා දාමු. ගෙවීම් ජර්නලෙට එන්නේ පුතා මෙන්න මෙහෙම එකක් එනවා ගෙවීම් ජර්නලෙට. ඒ ගෙවීම් ජර්නලෙට එනකොට ඔන්න බලා ගන්න ගෙවීම් ජර්නලෙට එන හැටි. අදාළ ගෙවීම් ජර්නලේ ඔයා ලියන්න ණය වාරික බැංකු ණය කියලා ලියන්න පුතා. බැංකු ණය කියලා මේ ගෙවීම් ජර්නලෙ ලිව්වා. බැංකු ණය ගෙවීම් ජර්නලෙ ලියලා ඒකේ පුතේ 6000ක පොලියකුත් එක්ක 40000ක් ගෙවන්නේ. කමන්නේ. ඔයා මෙහෙම වැඩක් කරගන්න. ඒකේ මේ කියන විදිහට මේක අදාළ ස්ථාන වලට වෙන් කරන්න. අදාළ ස්ථාන වලට වෙන් කරන්න ඕන. ඒ කියන්නේ වෙන් කරන්නේ කොහොමද පුතා? අපි ගෙවලා තියෙන්නේ 40000ක් නේ. 40000ක් නේ. අතන පුතේ වඩාම හොඳයි බැංකු ණය වාරිකය කියලා ලියලා වටිනාකම් තීරුවේ 40000ම දාන්න කමන්නේ. ඒක දෙකකට ලියන්න පුළුවන් පුතේ. 40000යි. මේකෙන් 6000 පොලියන්නේ. පොලිය දාන්න පුතා වියදම් වල. පොලිය යන්න ඕන වියදම් වලට. ණය පොලි. ඒක වියදම් වලට. හරි? බැංකු ණය මේක දෙකකට දාමුද පුතා? ඒතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ නේද? බැංකු ණය කියලා එහෙනම් පුතේ 34000 දාන්නකෝ. ඔයාලට පැහැදිලි. බැංකු ණය 34000යි ඒක වෙනත්. බැංකු ණය 34000යි ඒක වෙනස්. ඊට පස්සේ පුතේ ණය පොලි කියලා වෙන එකක් දාන්න. පැහැදිලි වාට.
ණය පොලිය 6000යි. ණය පොලිය පුතා වියදම්. වඩාම හොඳයි. ඒතර 40000ම ගෙවන කතාව වෙනවා. 40000කටම ගෙවන කතාව වෙනවා. ඊළඟ පුතේ දේපල පිරියත වලට ෂය දීලා තිනවා 25000ක්. අන්න ෂය දේපල පිරියත සඳහා ෂය දීලා තිනවා 25000ක්. ඒක පුතා සරල ගැන දිනුවා. ඒක අපි සටහන් කළ යුත්තේ දේපල පිරියත ෂය අදාළ පොදු ජනලයේ ලියන්න ඕන මේවා ගැලපුම් සටහන්. ගැලපුම් සටහන ලියලා පෙන්නන්න පුතා. මෙන්න මේකේ දේපල පිරියත ෂය. පොදු ජනලයේ ලියන්න දේපල පිරියත ෂය හර 25000යි. දේපල පිරියත සමුච්චිත ෂය. සමුච්චිත ෂය 25000යි. සමුච්චිත ෂය 25000යි. සල්ලක්ෂය ලියන්න පුතේ. දේපල පිරියත ෂය සටහන් කිරීම. දේපල පිරියත ෂය සටහන් කිරීම. දේපල පිරියත ෂය සටහන් කිරීම. හරි පුතා. දැන් ඊළඟට තියෙන මේකේ අවසන් අදියර මේක කියනවා පුතා සියලුම ගැනුම් හා විකුණුම් මත 8%ක වැට් මුදලක් අය කළ යුතුයි. අපි අය කරලා තියෙනවා. මාසය තුල අත්පිට විකුණුම් දීලා තියෙනවා පුතා. ඒකත් ලියන්න. අත්පිට විකුණුම් පුතා ලැබීම් ජෙන්නේ ලියන්න. විකුණුම් 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 කියලා ලියන්න පුතේ ලක්ෂ 2ක්. වටිනාකම ලක්ෂ 2යි. විකුණුම් තීරුවට දාන්න ලක්ෂ 2යි. විකුණුම්. ගැනුම් පුතා ලියන්න ගැනුම් කියලා ඔයාගේ ලියන්න අදාළ ගෙවීම් ජනලේ අත්පිට ගැනුම් 1,50,000යි. වටිනාකමට දැම්ම 1,50,000යි. ගැනුම් කින තීරුවට දාන්න 1,50,000යි. ගැනුම් තීරුවට දාන්න 1,50,000යි. දැන් පුතේ ඔය ටික දැම්මට පස්සේ ඔය ටික මේකට දැම්මට පස්සේ මම හිතනවා ඔයාට මේ දීලා තියෙන තොරතුරු නම් ගොඩක් ඒවා දැන් සම්පූර්ණ වෙලා ඉවරයි. හරි? ගොඩක් ඒවා ඔයා සම්පූර්ණ කරලා ඉවරයි. ඒ සම්පූර්ණ කරලා ඉවර වුණාම ඒත් බෑ පුතේ. එහෙම දාන්න බෑ මේකේ. ඇයි දන්නවද? දැන් මෙතන මේ කියන විදිහට අපිට එහෙම හිතන්න වෙනවා. සියලුම ගැනුම් විකුණුම් 100%ක වැට් ගන්න කිව්වම පුතේ මේක හරි. සියලුම ගැනුම් විකුණුම් කිව්වම පුතා මේ විකුණුම් පුරවද්දී අගේ අතරත් වැට් දාන්න වෙනවා. වැට් දාන්න වෙනවා සියලුමනේ. අපි ණයටකට දැම්මට දැන් මේ අත්පිටකට දැම්මේ නෑනේ. දාන්න වෙනවා. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. මෙන්න මේ ලක්ෂ මේ දෙකක ලක්ෂ දෙකටත් 100%ක් දාන්න. ඒතර 2,16,000යි. ලක්ෂ දෙකට 100%ක් දැම්මම 16,000යි. එකතු කරාම 2,16,000. ඒතර පුතේ විකුණුම් වෙන්නේ 2,16,000ක්. 2,16,000යි. ඒකේ පුතේ විකුණුම් තීරුවට දාන්නේ ලක්ෂ 2යි. වැට් තීරුවට 16,000 දාන්න ඕන. වැට් තීරුවට 16,000 දාන්න ඕන. ලැබීම් ජනලී. මේ ගැනුම් එකෙත් පුතා වැට් එක දාන්න වෙනවා. වැට් එක කියනවනේ. 1,50,000ට පුතා 100%ක් දාන්න. 1,50,000ට 100%ක්. 100%ක් දැම්ම පුතා 12,000ක් වෙනවා. අතන පුතේ මුළු ගාන එකතු කරාම 1,62,000ක් වෙනවා. ගැනුම් තීරුවට දාන්න 1,50,000යි. වැට් තීරුවට දාන්න 12,000යි. වැට් තීරුවට 12,000යි. ඕම් ඔහොම තමයි ටික එන්නේ. වැට් තීරුවට 12,000යි. හරි. ඕම් ඔය ටික ඔහොම එන්නේ. දැන් පුතේ ඔය ටික දාලා ඉවරනේ ඔයා. ඔය ටික දාලා ඉවර වුණාම පුතා මෙන්න මේ පේපර් එකේ ඒක ඔන්න නිවැරදි වීම වෙලා ඇති පේපර් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන පේපර් එකේ ඔන්න හරියටම තියෙනවා මේ ටික. මේ වෙච්ච ගැටලු ටිකත් මම නිවැරදි කිරීම කළාමයි දාලා තියෙන්නේ. ඒ පේපර් එක කෙනෙක් එතනින් ලින්ක් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගත්තොත් මේ ගණන් දෙක පැහැදිලිව තියෙනවා ඔයාට. මේ ගණන් දෙක පේපර් එකේ 3 වෙනි ගානේ 4 වෙනි ගානේ ගණන් දෙක පැහැදිලිව තියෙනවා. හරි? ඒතකොට ඒ ගැටලු නෑ මම අප්ලෝඩ් කරලා තියෙන පේපර් එකේ. එකෙන් අවශ්‍ය කට්ටිය පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රී ඩවුන්ලෝඩ් කරගෙන ඒ වැඩේ කරගන්න. ඒකේ පුතේ මේ අවසාන කොටුවේ අර ගෙවීම් කොටස් ටිකේ දිනීෂයි කවිෂයි කියලා අගයන් දෙකක් තියෙනවා නේද පුතේ? ඒක පමාපොලි. ඒක ටයිප් වෙලා නැහැ පේපර් එකේ පළාත් පේපර් එකේ ටයිප් වෙලා නැහැ. පමාපොලි කියන වචනේ. මම ඔන්න ඒක එකතු කරලා තියෙනවා. පමාපොලි. එහෙනම් පුතේ පමාපොලියක් අය කරලා තියෙනවා කියන්නේ එයාට අපි ගෙවන්න වෙනවනේ. ඒ දෙකත් පුතා මේකේ ලියලා පෙන්නන්න ඕන ගෙවීම් ජනලේ. ගෙවීම් ජනලේම ලියන්න ඕන පමාපොලි. පමාපොලි කියලා ලියලා පමාපොලි. එහෙනම් පුතා පමාපොලි එනවා දෙන්නටම. පමාපොලි කියලා ගත්තොත් දෙන්නටම අපි දෙන්නට එකතු කරලා ලියන්න පුළුවන්. මම නම් දෙක පෙන්වන්න ඕන වෙනම ලියන්න. පමාපොලි දිනීෂට අපි පමාපොලි ගෙවලා තියෙනවා පුතා 2,000ක්. වටිනාකම් තීරුවට 2,000ක් දැම්මා. ඒ පමාපොලි කියන්නේ පුතා අපිට සාමාන්‍යයෙන් එයා වියදම්. පමාපොලි කියන එක වියදම්. එතකොට එතන වියදමට දාගන්න පමාපොලි. එතන වටිනාකම වෙනවා පුතා පමාපොලි කියන එක වියදම් තීරුවේ 2,000ක්. වියදම් තීරුවේ 2,000ක්. පමාපොලි. ඊළඟට පුතා තියෙනවා තවත් පමාපොලියක්. පමාපොලි ඒ කාටද දන්නවද පුතා? කවිෂ 5000ක් තියෙනවා. කෙනෙක් දෙකම එකතු කළා 7000 දැම්මක් කමන්නේ නැහැ පුතා. 5000යි ඒකත් වියදමක්. පමාපොලි 7000.
ඕන් ඔකට යන්න පමා පොලි. දැන් හරි. දැන් පුතේ ඔය දේ දාලා ඉවර නම් මේකේ වගුවල කාර්ය අවසන් වෙනවා. වගුවල කාර්ය අවසන් වුණාම අපි කරන්නේ පුතා මේවා ටික එකතු කරගන්න ඕන. කැල්කියුලේටරයක් කරා මේ ටික ටක් ගාලා අපි එකතු කිරීම කරමු. ලැබීම් ජෙල් එකතුන් ටික ගන්න. ලැබීම් ජෙල් එකතුන් ටික ගන්න. ලැබීම් ජෙල් එකතුන් ටික එනකොට පුතේ එනවා. මෙතන 6250යි 6250යි ණයගති තීරුව එනවා පුතා 23යි 750යි 45000යි 217000යි මුළු ටික එකතු කර මුළු ටික එකතු කරලා පස්සේ එනවා පුතා 284750යි તો ණයගති එනවා පුතා 23යි 750යි කියන්නේ 8යි 68යි 750ක් 68යි 750ක් දරුවෝ මේක එකතු කරලා ගන්න 68යි 750ක් එනවා 68යි 750ක් විකුණුම් තීරුව පුතා ලක්ෂ 2යි වැට් තීරුව 16000යි වැට් තීරුව 16000යි 16000යි වැට් තීරුව 16000යි ගෙවීම් ජෙල්ලේ පුතා යටම එකතුවක් ගත්තොත් මෙන්න මේ ගෙවීම් ජෙල්ලේ යටම මේක එකතුවක් ගත්තොත් ගෙවීම් ජෙල්ලේ හරි මෙන්න මේ විදිහ එකක් එනවා ගෙවීම් ජෙල්ලේ පුතේ ගෙවීම් ජෙල්ලේ එනවා ලද වට්ටම් වල එකතුවක් එනවා පුතා 11000යි ලද වට්ටම් වල එකතු 11000යි ඊට පස්සේ ඔයාගේ අනිත් තීරු වල වටිනාකම් ටික එකතු කරලා අපි ගත්තොත් 45000යි 30000යි වටිනාකම් තීරුව 54000යි 2500යි 34000යි 6000යි 162000යි 2000යි 5000යි එකතු කරාම එනවා පුතේ මුළු ගාණ මුළු වටිනාකම එනවා. එතකොට මේ මුළු වටිනාකම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මුළු වටිනාකම් ටිකේ එකතු වෙනවා 340000 ගණක් එනවා. ඒ ගණන් තමයි ඉන්නේ. මුළු වටිනාකම් තීරුව එකතු. මම මේ කුඩා කොටස් ටික එකතු කරන්න පුතා. ණයෙහි තීරුව එනවා 45000යි 30000යි 60000යි 60000යි. ණයෙහි තීරුව එනවා පුතේ ඔක්කොම ටිකේ ගාණ. මෙතන ණයෙහිගේ පුතේ මෙන්න මෙතන මේ ණයෙහිගේ අපි ඒ වෙලේ 60000 කියන එක නෙවෙයි දාන්න ඕන පුතේ. ණයෙහිගේ තීරුව දෙන්නට 54000 මේ මෙතන පොඩ්ඩක් බලන්න කට්ටිය 54 54000 ඒ දන්නවද පුතේ මේ වගේ නේ මෙතන එන්නේ මේවන හරි. ඒතර පුතේ මෙතන එන්නේ 45000යි 30000යි 54000යි. ණයෙහියන් ගෙනවා පුතා 129000යි. ණයෙහියෝ 129000යි. මෙතන පුතේ 60000 නෙමෙයි 54 දැන් 129000යි. ඊට පස්සේ පුතේ වැට් එකේ 12000යි. වැට් එකේ 12000යි. වැට් තීරුවේ 12000යි. ගැනුම් කියන තීරුවේ පුතේ එකයි තියෙන්නේ 150000යි. 150000යි. වියදම් තීරුවේ තියෙනවා පුතා 2500යි 6000යි 2000යි 5000යි. එකතු කරාම 15500යි. ඔව් දැන් වියදම් තීරුව 15500යි. 15500යි වෙනත් කියන එකේ පුතා 34000ක් එනවා. 34000ක් එනවා. ඔය ටික ඔක්කොම එකතු කරොත් පුතා එනවා 129000යි 12000යි 150000යි 15500යි 34000යි එකතු කරාම පුතා එනවා 340යි 500ක්. 340යි 500ක්. 340යි 500යි මෙන්න මේ ගෙවීම් ටිකේ වටිනාකම 340යි 500. හරි. දැන් පුතේ එතන 340යි 500 දාලා මෙන්න මේ විකුණුම් ජනලය එකතු කරලා බලන්න විකුණුම් ජනලය එකතුව. විකුණුම් ජනලය එකතුව පුතා මේකේ එනවා පළවෙනි එකේ මේ ටික එකතු කරාට පස්සේ එනවා පුතා 135000යි 70000යි 40000යි එකතු කරාම පුතා 251000යි. එතකොට පුතේ ඊළඟට ඔයාට එකතු වෙනවා 20080ක්. 20080ක්. 20080. ඔව්. අන්තිමට එනවා පුතේ තීරුව එකතුව 270080ක්. 270080ක්. මේක 270080. දැන් පුතා ගැනුම් ජලයේ අන්තිම එක ගැනුම් ජලයේ. ඔව් ගැනුම් ජලයේ එකතුව අපිට ගත්තොත් එනවා පුතා එකතුව ගැනුම් ජලයේ 259500යි 259500යි ඊළඟ පුතා 20යි 760ක් 20760ක් වැට් තීරුව ඊළඟ පුතා එනවා අන්තිම තීරුව 280260ක් 280260
2,80,260. පොදු ජලනය එකතු කරන්නේ නැහැ පුතේ. දැන් පුතේ පළවෙනි කාර්යය අවසానයි. පළවෙනි කාර්යය ඔන්න අවසానයි. පළවෙනි කාර්යය කියලා මම ඔබට කියන්නේ මේ ජර්නල් වල තොරතුරු ඉදිරිපත් කිරීමේ කාර්යය අවසానයි. හරි? ජර්නල් වල තොරතුරු ඉදිරිපත් කිරීමේ කාර්යය අවසానයි. හරි. දැන් පුතා මේ ගානේ ඉල්ලන දෙවෙනි කොටස ලකුණු 30 ගානක් පුතේ ඈ. ලකුණු 30 ගානක් මේ යන්නේ ඔයා. හරි? ලකුණු 30ක් හැදෙන විදියක් කියමුකෝ. දැන් පුතේ මේ ගානේ අපි යන් ගිණුම් ටික හදන්න. මේකේ ගිණුම් ටිකක් ඉල්ලලා තියෙනවනේ. ඉල්ලලා තියෙන ගිණුම් ටික හදන්න යන් අපි. පොඩි ටී ගිණුම් ටිකක් අපිට හදලා ඉදිරිපත් කරන්න වෙනවා. මේකේ ටී ගිණුම් ඉල්ලලා තියෙනවා. ටී ගිණුම් ටිකේ ලොකු ප්‍රමාණයක් හදන්න නෑ පුතේ. කුඩා ටී ගිණුම් ටිකක් හදන්න තියෙන. එහෙනම් අපි යන් ටී ගිණුම් හදන්න. හරි. ඔන්න බලා ගන්න පුතේ ටී ගිණුම් ඈ. මම දැන් හදනවා ලෙජර් ගිණුම්. මේකේ දෙවෙනි කොටස. මේකේ දෙවෙනි කොටස. අපි ටී ගිණුම් ටික හදන්න යන්නේ. හරි? ටී ගිණුම් ටික හදන්න යන්නේ. දැන් පුතේ බලන්න මේකේ ටී ගිණුම් ටික හදන්න හැටි. ඉල්ලන ගිණුම් ටික ඔයා ඉස්සලා පළවෙනි රූල් කරගන්න මේකේ. මේකේ ඉල්ලන්නේ පුතේ මෙන්න මේ ටී ගිණුම්. මේක ඉල්ලලා තියෙනවා. මුදල් පාලන ගිණුම. ටී ගිණුමක්. මුදල් පාලන. මුදල් පාලන ගිණුම ටී ගිණුමක්. ණයගති පාලන ගිණුම වෙළඳ ලැබිය යුතු දෑ කියන එක පුතේ. ණයගති පාලන ගිණුම ටී ගිණුමක්. ඊළඟ ඉල්ලලා තියෙනවා පුතේ ණය හිමි පාලන ගිණුම ටී ගිණුමක්. ණය හිමි පාලන ගිණුම ටී ගිණුමක්. තව එකක් ඉල්ලනවා පුතා වැට් පාලන ගිණුම ටී ගිණුමක්. වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම ටී ගිණුමක්. හරි වැට් පාලන ගිණුම. පුතේ ගාන පටන් ගැනීම වෙනුවෙන් ඔබ පළමුව ආරම්භක ශේෂ දාගෙන ඉන්න ඕන. ගාන පටන් ගන්න මේකෙන් දාගන්න පුතේ ආරම්භක ශේෂ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණයගති පාලන ගිණුම. ණයගති පාලන ගිණුමේ ආරම්භක ශේෂ දාගන්න හරපැත්තේ ඉහළට ගෙන ගිය ශේෂය ගාන පටන් ගන්න මේකේ තියෙනවා පුතා 1,60,000යි. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ පුතේ ණය හිමි පාලන ගිණුම බැරපැත්තේ දාගන්න ඉහළට ගෙන ගිය ශේෂය 2,00,000යි. බැරපැත්තේ බැංකු ණය කියලා ගිණුමක් තියෙනවා පුතේ විභාගෙ ඉල්ලලා නැහැ. එහෙනම් ඒක දාන්න ඕනේ නැහැ. බැංකු ණය දාන්න ඕනේ. දේපල පිරියද උපකරණය කියලා ගාන පටන් ගද්දිම ගිණුමක් තියෙනවා ශේෂයක්. ඒක දාන්න ඕනෙත් නැහැ. ඉල්ලන්නේ. මුදල් හා මුදල් සමාන දේ මුදල් පාලන ගිණුමේ පුතා හරපැත්තෙන් දාගන්න ඉහළට ගෙන ගිය ශේෂය. ඒක දාගන්න පුතේ මුදල් 67,000යි හර. 67,000යි හර. 67,000ක් හර. වැට් පාලන ගිණුමේ දාගන්න පුතේ දීලා තියෙනවා බැරපැත්තේ ඉහළට ගෙන ගිය ශේෂය 1,750යි. 1,750. 1,750. හරි පුතා දැන් තොරතුරු දාන විදිය බලා ගන්න. දැන් තොරතුරු දාගන්න විදිය මම ඔයාලට පෙන්නනකොට ඔයාලට මට පැහැදිලි කර පෙන්නන්න මම අදාළ තැන මෙතනින් ගන්න කියලා. ඒ තැනට ගිහිල්ලා පෙන්නන්න මේක තමයි අතෙන්ට ගෙනියන්නේ කියලා. ඒතර ඔයා ඒකත් බලාන මාත් එක්ක මෙහාට එන්න. දැන් පුතේ මම ඉස්සරෝම යනවා මෙන්න මේ ලැබීම් ජෙනරේටර්. මෙන්න මේ ලැබීම් ජෙනරේටර් යනවා. මෙන්න මේ ලැබීම් ජෙනරේටර් කට්ටිය බලා ගන්න පුතේ ඉස්සරෝම හම්බෙනවා දුන් වට්ටම්. මම පෙන්න යනවා මේ දුන් වට්ටම් තියෙනවා කියන පුතේ 6,250යි. පළමුව මෙන්න මේ දුන් වට්ටම් ගිහිල්ලා ඔයා ලියන්න දුන් වට්ටම ලියවෙන්නේ පුතා ඔයාගේ ණය ගැති පාලන ගිණුමේ. ණය ගැති පාලන ගිණුමේ ලියන්න පුතේ දුන් වට්ටම් කියලා ලියවෙන්න ඕන 6,250යි. පිළිවෙලකට යක්. අතන තිබ්බ දුන් වට්ටම මෙන්න ගෙනලා ණය ගැතියට බැර කරා දුන් වට්ටම් කියලා. එයා ඉවරයි. දැන් ඔයාට ඊළඟට හම්බ වෙනවා පුතා මේ ලැබීම් ජනරල විශ්ලේෂණ තීරුවේ පළවෙනි තීරුව ණය ගැති ලැබීම 68,750යි. ඔන්න ඒක පුතා මම ගෙනෙල්ලා ලියනවා ණය ගැති පාලන ගිණුමේ. ණය ගැති පාලන ගිණුමේ හරපැත්තේ මුදල් පාලන ගිණුමේ හරපැත්තේ ලියනවා පුතා ණය ගැති පාලන කියලා. ණය ගැති පාලන කියලා 68,750. 68,750 ණය ගැති පාලන ගිණුමට බැර කරනවා මුදල් කියලා 68,750. ඔන්න දිත්තට අනිවරයි. ඊළඟට පුතේ ඔයාලට හම්බ වෙනවා මේකේ විකුණුම් ජර්නල එකතුව 2,00,000යි විකුණුම් වල එකතුව 2,00,000යි අන්නේ 2,00,000 මම ගිහිල්ලා ලියනවා මුදල් පාලන ගිණුමට හර කරනවා විකුණුම් කියලා 2,00,000යි 2,00,000යි ඒක පුතා ඔයා වෙන ගිණුමකට දාන්නේ නැහැ මොකද විකුණුම් ගිණුමක් හදන්නේ ඊළඟට පුතේ ඔයාලට හම්බ වෙනවා ලැබීම් ජර්නලේ වැට් තීරුවේ තියෙනවා පුතා 16,000යි 16,000යි ඒකත් ඔයා ගිහිල්ලා ලියනවා මෙන්න මේ මුදල් පාලන ගිණුමේ ලියනවා අර පැත්තේ වැට් පාලන කියලා 16,000ක් වැට් පාලන කියලා 16,000ක් වැට් පාලන ගිණුමට බැර කරනවා මුදල් පාලන කියලා 16,000ක් එතකොට ලැබීම් ජර්නලේ කම්ප්ලීට් ලැබීම් ජර්නල ඉවරයි දැන් පුතේ අපිට හම් වෙනවා ගෙවීම් ජර්නලයේ තොරතුරු ටික ගෙවීම් ජර්නලේ මොනවද එන්නේ කියලා බලගමු පුතේ ගෙවීම් ජර්නලයේ බලා ගන්න පිළිවෙලකට ගෙවීම් ජර්නලයේ ඉස්සරෝම හම් වෙන පුතේ ලද වට්ටම් තියෙනවා 11,000ක් ලද වට්ටම් තියෙනවා 11,000ක් ලද වට්ටම මොන්න මම දැන් අරගෙන එනවා
ලද වට්ටම ණය හිමි පාලන ගිණුමට හර කරන්න ලද වට්ටම් කියලා 11000යි. ණය හිමි පාලන ගිණුමට හර කරන්න ලද වට්ටම් කියලා 11000යි. ඉවරයි. දැන් පුතා එන්න විශ්ලේෂණ තීරුවල පළවෙනිම ගෙවීම තියෙන ණය හිමියන්ට. ණය හිමියන්ට ගෙවලා තිනවා 1,29,000යි. 1,29,000යි. ඔයා පුතා මුදල් පාලන ගිණුමට බැර කරන්න ණය හිමි කියලා ණය හිමි පාලන 1,29,000යි. මුදල් පාලන බැර ණය හිමි පාලන හර. ණය හිමි පාලන හර 1,29,000යි. බැර හර. ඔන්න එයා කම්ප්ලීට්. ඊළඟට පුතේ ඔබට හම්බ වෙනවා වැට් පාලන ගිණුමේ 12000ක් තියෙනවා. යට මේකතුව 12000ක් තියෙනවා වැට් පාලන ගිණුමේ. ඔයා දැන් හදාගත්ත එකේ. ඒ 12000ක් පුතා මුදල් පාලන ගිණුමට දානවා වැට් පාලන කියලා 12000යි. වැට් පාලන කියලා 12000යි. වැට් පාලන ගිණුමට හර කරන්න මුදල් පාලන කියලා 12000යි. බැර හර 12000යි. ඊළඟට පුතේ ගැනුම් එකේ එකතු වෙනවා 1,50,000යි. ගැනුම් එකේ 1,50,000ක් තියෙනවා. ඒක පුතා මුදල් පාලන බැර කරන්න ගැනුම් කියලා 1,50,000යි. එච්චරයි. ගැනුම් ගිණුමක් අපි හදන්නේ නැහැ. ඊළඟට පුතා ඔයාට තියෙන වියදම් වල එකතු අපිට ආවා 15500ක්. ඔන්න පුතා මුදල් පාලන ගිණුමට බැර කරන්න වියදම් කියලා 15500ක්. එච්චරයි. අපි වියදම් ගිණුමක් හදන්නේ නැහැ. වියදම් ගිණුමක් හදන්නේ නැහැ. අන්තිම දින පුතේ වෙනත් එකේ 34000ක් තියෙනවා. ඒක මුදල් පාලන ගිණුමට බැර කරන්න වෙනත් කියලා 34000යි. මුදල් පාලන බැර අපි ගිණුමක් හදන්නේ නැහැ. ඔච්චරයි. දැන් යමු පුතා මෙන්න මෙතෙන්ට. දැන් යනවා අපි විකුණුම් ජර්නලයේ තොරතුරු දාන්න. ඔන්න උතන බලා ගන්න පුතේ. විකුණුම් ජර්නලයේ ඔයාලට පේනවා මේ මෙතන පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. විකුණුම් ජර්නලයේ මොකක්ද දන්නවද? මේ පළවෙනි තීරුවේ තියෙන පුතේ වැට් නැති අගය. මේ වැට් රහිත. මේ වැට් සහිත. කොහොමද තියෙන්නේ? එතන මතක තියාගන්න ඔයා වැට් නැති ගාන ණයගති පාලන ගිණුමට හර කරන්න විකුණුම් කියලා පළමුව. විකුණුම් කියලා 2,51,000යි. ණයගති පාලන ගිණුමට හර. දෙවෙනි තීරුවේ තියෙනවා පුතේ වැට් එක ණයගති පාලන ගිණුමට හර කරන්න වැට් පාලන කියලා 20,080යි. 20,080යි. වැට් පාලන කියලා 20,080යි. ඒක පුතේ අපි හදන වැට් පාලන ගිණුමට දාන්න ඕනේ ණයගති පාලන කියලා. ණයගති පාලන කියලා බැර කරන්න ඕන 20,080යි. ණයගති පාලන හර වැට් පාලන බැර. එච්චරයි. ආයෙත් මේ මුළු වටිනාකම ලියවිලා ඉන්නේ. දැන් පුතේ තියෙන ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලෙත් එහෙමයි පුතේ පළවෙනි එක වැට් රහිත ඊළඟට වැට් සහිත. එහෙම ඔය තියෙන්නේ. එහෙමනේ යන්නේ. ඒකේ පුතේ පළවෙනි තීරුවේ තියෙනවා මේ බලා ගන්න 2,59,500. ඒක පුතේ ඔයාගේ ණය හිමි පාලන ගිණුමට බැර කරන්න ගැනුම් කියලා 2,59,500. ගැනුම් 2,59,500. 2,59,500. එතන වැට් එකක් පුතේ දෙන්න බැර කරන්න වැට් කියලා ණය හිමි පාලන බැර කරන්න වැට් කියලා මේ මෙතන වෙනවා පුතේ 20,760. 20,760. වැට් 20,760. වැට්. දැන් පුතේ වැට් පාලන ගිණුමට හර කරන්න ණය හිමි පාලන. ණය හිමි පාලන 20,760. 20,760. මෙතනින් මෙතෙන්ට. කම්ප්ලීට්. දැන් පුතේ ඉවරයි. දැන් තියෙන එක මේක රාජකාරියයි. මේ පොදු ජර්නලයේ මොන හරි තියෙනවද කියලා බලමු මේ ගිණුම් වලට දාන්න. බලමු. පොදු ජර්නලයේ තියෙන පුතා. පළවෙනි එකේ තියෙන බොල් ණයනේ. බොල් ණය නිසා ණයගති අඩු වෙනවනේ. අන්න ණයගති පාලන ගිණුමට බැර කරන්න හානි කරන අලාභ 5000යි. හානි කරන අලාභ 5000යි. හානි කරන අලාභ 5000. හානි කරන අලාභ 5000. දැන් පුතේ ඊළඟට දෙවෙනි එකේ තොරතුරු මොනවද නෑ එකක් තියෙනවා. දෙවෙනි එකේ පුතේ මෝටර් ටිකක් ගන්න එකේ වැට් තිබ්බනේ 40000. ඒ වැට් එක වැට් පාලන ගිණුමට හර කරන්න ඒක දාන්නේ පුතේ වෙළඳ නොවන ණය හිමි කියලා. වෙළඳ නොවන ණය හිමි කියලා ලියලා වැට් පාලන ගිණුමට හර කරන්න 40000යි. වැට් පාලන ගිණුමට හර කරන්න 40000යි. හරි. දැන් පුතේ ඒකත් ඉවරයි. අන්තිමට තියෙන දීපල පිටත ෂයනේ. දැන් මෙන්න මේ ෂය කියන එක පුතා මෙන්න මෙතෙන්ද සම්බන්ධ වෙන්නේ නැහැ කොහෙටවත්. දැන් තියෙන එකම රාජකාරිය පුතේ මෙන්න මේවා ශේෂ කරලා ඉහළට පහළට ගන්න විතරයි. දැන් ඔබට තියෙන එකම රාජකාරිය මේවා ශේෂ කරලා අවසන් ශේෂ ඉදිරිපත් කරන වැඩේ විතරයි. ඉහළට පහළ ශේෂ ටික ගත්තා නම් ඔන්න වැඩේ සාර්ථකයි. ශේෂය ගත්තා. ඔය ටික හදලා තිබ්බා නම්
ඔබට ජාතික විභාගයේදී මුළු ලකුණු 30ක් මේකේ පුතේ ලකුණු දෙද්දී අර අපි මීට කලින් හදපු ගානේ වගේ ස්ථිරත්වෙන්ම තියන්න යන්න අමාරුයි. මොකද මේ වගේ ගානකදී ලකුණු දෙන්නේ පරීක්ෂකයා මේ ස්ථානේ මේවා මෙච්චරක් හරිනම් ස්ථාන මේ 1 2 3 4 5 6 7 8 ඔහොම තියෙනවනේ. මේ ස්ථාන 8කට භාගේ ගානේ 2 3 එහෙම තමයි දෙන්නේ. මේකට 3යි මේකට 3යි මේකට 4යි එහෙම තමයි නම් කරන්නේ. ඒක පේපර් මාකින් කරන කෙනා මාකින් කරන වෙලාවේදී දාගන්න දෙයක්. ඒකල ගිණුමක වුණත් මේ තොරතුරු ලියද්දි පුතේ මේ තොරතුරක් ලියනකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔහොම තියෙනවනේ. 8ටම සම්පූර්ණ වෙන්න ලකුණු 4ක් ලකුණු 3ක් ලකුණු 5ක් ඔන්න ඔය වගේ තමයි ලකුණු කරණය කරන්නේ. එහෙම කරන මුළු ලකුණු ප්‍රමාණය ඔයාලට ලබා දෙනවා ලකුණු 30ක්. අනිවාර්යයෙන්ම මේකෙමුත් ලකුණු 30ක් ඔබට ලබා දීමක් දෙනවා. එහෙනම් පුතේ ඔබ දැක්කද මේ පුළුල් ගානක්? දැන් ඔබ දැක්කෝ මේ වෙන ඔබට පෙරේන ලොකු ගානක් මේ දීර්ඝ ගානක් ඔබට පේනවා. මේ දීර්ඝ ගානක් අපි හදලා දෙන්නේ මේක ගානක්. දැන් අතනින් පටන් ගත්තම ජර්නල් ටික මේ වගේ ජර්නල් ටික හදාන වෙලාව එකයි මේ වගු කීපයක් හදාන ඇවිල්ලා ඒ වගු ටිකේ දත් ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා දැන් මේක ගෙනලා තියෙන කොහෙද? මේ මෙතන කියලා. මේක ගානක් පුතේ. මේක ගානක් ඔබ දැක්කේ. ඉතින් මේ ගාන ඔබ තේරුම් ගන්න. මේ ගාන ඔබට මේ ලකුණු 30ක් දෙනකොට හොඳ ටයිමින් එකක් තියෙන්න ඕන. ඉතින් පුතේ ටයිමින් එක හදාගෙන මේ ගණන් වල ටිකක් පුරුදු වීම වෙලා ඔබ විභාගයට යා යුතුයි. මම හිතුවා මේක විභාගයට මේ වෙලාවේ යන්න ඉන්න දරුවෝ හොඳ ප්‍රැක්ටිස් එකක් කරලා තියෙන දරුවෝ. එයාලා ප්‍රැක්ටිස් කරගෙන තව පුරුදු කරගන්න. දැන් ඉදිරියට විභාග වලට එන්න ඉන්න දරුවෙක් මේක දකිනවා නම් නරඹනවා ඒ දරුවෝ අපි ඔබට සූදානම් කරන්නව වැඩ පිළිවෙල වලට සාර්ථකව එකතු වෙලා ඔන්න වැඩ ටික ගන්න කරගෙන මේක හදා ගන්න පුළුවන් වෙයි. එහෙනම් පුතේ ඔන්න මම අද බලාපොරොත්තු වුණ පළාත් මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ගානත් 4 වෙනි ගානත් අදාළව ලකුණු 30 ගණන් දෙකක් මුළු ලකුණු 60ක් ආවරණය වෙන වැඩේ ඔබට සාර්ථකව තහවුරු කිරීමක් කරලා දුන්නා. ඉතින් අපි ඉදිරියේදී හම්බෙමු මේ පේපර් වල තියෙන පේපර් එකේ ඊළඟ අභ්‍යාස සාකච්ඡා කරන දවසට සම්බන්ධ වෙලා ඒකත් සාර්ථක කෙටි ක්‍රම වලින් සම්බන්ධ වෙන්න කියලා එහෙනම් වැඩේ අවසන් කරන්න හැමෝටම එහෙනම් තෙරුවන් සරණයි.